හලෙලූයා. ඔබ ප්‍රීතියෙන්ද? ඔබට මතකද ගිය පාර අපි කරපු දේවල්? අපි ගිය සතියේට කලින් සතියේ දවස් 14කට පස්සේ අපි හම්බෙන්නේ. මම විශ්වාස කරනවා ඔබ ඒවා ඉගෙන ගන්න ඇති කියලා. ඔබ නැවත වීඩියෝ එක බැලුවද නැද්ද කියන මම දන්නේ නැහැ. ඉතින් අද අපි යන්න යනවා පොතේ ගැඹුරට. වැඩි කතා අවශ්‍ය නැහැ. අපි පොතේ ගැඹුරට යමු. අපි ඉන්නේ හෙබ්‍රෝ පොත ගැන කතා කරන්න. අපි ගිය සතියේ කතා කරා සන්දර්භ ගැටලු ගැන විශාල විස්තරයක් අපි කතා කරා. මෙසියානි යුදෙව්වෝ සහ අන්‍ය ජාතික කිතුණුවෝ ගැන. ඊට පස්සේ අපි කතා කරා ඔවුන්ගේ නීතිය සහ මෙසියානි වැදහිල්ල ගැන. හරි. ඉතින් ඊට පස්සේ අපි කතා කරා පොතෙහි අන්තර්ගතය. ඒකේ මොනවද තියෙන්නේ? කෙටි අපි කෙටියෙන් බැලුවා. විශේෂයෙන් ඒකේ කර්තෘත්වය අපි ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පොතේ අන්තර්ගත අන්දරේදී කර්තෘත්වය. ඊට පස්සේ කුමන හේතුවක් සඳහාද අපි ලිව්වේ? ඊට පස්සේ මම කිව්වා අන්තිමට ලිපියක් යනු රෝග ලක්ෂණ මත පදනම්ව ලියන ලද බෙහෙත් වට්ටෝරුවක් කියලා. හරි. ඒ වගේම එකේ අපි දන්නවා අපි රෝගය හරියට දන්නේ නැත්නම් මොන රෝග වට්ටෝරුව මොන වට්ටෝරුව තිබ්බත් වැඩක් නැහැ අපි රෝගය හරියට දන්නේ නැත්නම්. ඉතින් අපි ඔතනින් තමයි නතර කරේ ගිය සතියේ. හරි. ඉතින් ඒ නිසා හෙබ්‍රෝ පොතත් ඒ වගේ. මේක ලිපියක් හසුණක්. ඉතින් මේකත් කරලා තියෙන විදියට ඒ පැටර්න් එකට මොකද්ද කරලා තියෙන්නේ? උත්තර දීලා තියෙනවා. ප්‍රශ්න ටික නැහැ. ප්‍රශ්න ටික අවුරුදු 2000කට කලින් හිටපු අය දන්නවා. අපි දන්නේ නැහැ. ඉතින් මම මේ පොත විවරණය කරන්න හදන්නේ ඒ ප්‍රශ්න ටික හොයාගෙන ගිහිල්ලා ඒකට ලියලා තියෙන උත්තර විදියට ප්‍රශ්න ටික ඔබට පෙන්නන්න. හරි? ඉතින් අපිට මේකේ හම් වෙනවා ප්‍රශ්න 10ක්. ගිය සතියේ මෙතනින් ඉවර කරේ. මේ ස්ලයිඩ් එකෙන්. හරි අපිට හම් වෙනවා ප්‍රශ්න 10ක්. හරි මේක ප්‍රශ්න 10කට වඩා වෙන කෙනෙක්ට කියන්න පුළුවන් 15ක් තියෙනවා වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඔබට දෙවියන් වහන්සේ මඟ පෙන්වන විදිහට ඔබට පුළුවන් මේ පොත පරිවර්තනය කරගන්න. right. අද අපි යන්නේ මේ ප්‍රශ්න 10 මොකක්ද කියලා බලන්න. එහෙම නැත්නම් පොත විවරණය කරන්න. පොඩි අකුරෙන් තියෙන්නේ මේ පළවෙනි ස්ලයිඩ් එක. හරිද? කලබල වෙන්න එපා. මොකද අපි මේක ඉස්සරහට එකකින් එක බලනකොට ඔබට ලොකුවට පේනෙන්න ගනි. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න එපා චූටි අකුරුනේ කියලා. මම මේ ප්‍රශ්න 10 නිකන් කෙටියෙන් දාලා තියෙනවා. මට කියව ගන්න පුළුවන් වෙන්නේ. ඔබ අහගෙන ඉන්න දැන් පේනොත් ඔබට හලෙලූයා. හරි. පළවෙනි ප්‍රශ්නයේ විදියට මම දකිනවා මේකේ මෙයා උත්තර ලියලා තියෙන පළවෙනි ප්‍රශ්නේ විදියට පළවෙනි මුළු පරිච්ඡේදයේම තියෙන්නේ මේක සම්බන්ධයෙන්. මේකේ කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව අපි දන්නේ කොහොමද කියලා ඒ කාලේ හිටපු මේ මෙසියානික් ජුවිස් එහෙම නැත්නම් මෙසියානික් යුදෙව්වෝ අහපු ප්‍රශ්නයකට තමයි මේ කතුවරයා පළවෙනි පරිච්ඡේදයේ පුරාවටම ලියන්නේ. හරිද? ඒකේ උත්තරේ තියෙන්නේ මුළු පරිච්ඡේදයේ පුරාවටම ඒක. දෙවෙනි පරිච්ඡේදයේ මෙයාට තියෙන ප්‍රශ්නයක් ගැන තව කතා කරනවා. මොකද්ද ප්‍රශ්නය? ඒ කාලේ නැගපු යේසුස් වහන්සේ දේවදූතයන්ට වඩා උතුම් බව අපි දන්නේ කෙසේද? මෙතන දේවදූතයන් කියලා කිව්වම ඔබට අපි ඉගෙන ගන්නවා මේ පරිච්ඡේදයේදී මේ කතා කරන්නේ මේ අපි කතා කරන සාමාන්‍ය දේවදූතයෙක් ගැන නෙමෙයි. ඔබ දන්නවා පරණ කිවිසුමේ හිටියා මේ දෙවියන් වහන්සේගේ දූතයා කියලා විශේෂිත වූ දූතෙක්. මෙන්න මේ දේවදූතයාට වඩා යේසුස් වහන්සේ මේ දේවදූතයාට වඩා කොහොමද උතුම් වෙන්නේ කියන ප්‍රශ්නය තමයි ඒ කාලේ තිබ්බ තව ප්‍රශ්නයක්. හරි? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදියට ඒක තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් හයවෙනි පදේ දක්වා විතරයි තියෙන්නේ. ඇයි මෝසෙස් වගේ බලවත් කෙනෙක් නොවෙන්නේ? ඔබ බලයි යේසුස් වහන්සේ බලවත් නැද්ද? අපි බලමු තුන්වෙනි පරිච්ඡේදයේ මොන වගේ බලවත්කමක් ගැනද ඒ කාලේ මිනිස්සු ඇහුවේ. හරි? හතරවෙනි ප්‍රශ්නය මේක පොඩ්ඩක් මේ පරිච්ඡේදවල පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. හරි? තුන්වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් 4:13 දක්වා ඒ වගේම ආය පරිච්ඡේද කීපයක් අතහැරලා පස්වෙනි පරිච්ඡේදයේ 11 ඉඳන් 6:17 දක්වත් අහන්නේ එකම ප්‍රශ්නේ. මොකක්ද? ඇදහිල්ලෙන් ඈත් වී යන්නේ ඇයි? ඒ කාලේ හිටපු යුදෙව් සෙනග ඇදහිල්ලෙන් ඈත් වී යන්නේ ඇයි? ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නෙට ආවමත් එතනත් මේ පරිච්ඡේද වෙන් කිරීමේදී 4:14 ඉඳන් 5:10ත් 6:18 ඉඳන් 8:03 විතර කොටස් දෙකකින් තියෙන්නේ. ලෙවි ගෝත්‍රයේ නොවන නිසා යේසුස් වහන්සේ ලෙවි ගෝත්‍රයේ නොවන නිසා පූජකෙක් වන්නේ කොහොමද? හරි. 6 වෙනි ප්‍රශ්නේ. භූමික දේවමාලිගාව එහෙම නැත්නම් 8 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳන් 9 10 දක්වා
පිළිවෙලට භූමික දේව මාලිගාව අදටත් වළංගුද? ඒ කාලේ තිබ්බ දේව මාලිගාව ගැන තමයි අහන්නේ. 7 වෙනි ප්‍රශ්නේ 9:11 ඉඳන් 9:14 දක්වා දේව මාලිගාව නැතුව පව්කමාවක් ලැබෙනවද? අපි දන්නවා යුදෙව් අපි කතා කරමු මේ ගැන. 8 වෙනි ප්‍රශ්නේ 9:15 සිට 10:18 දක්වා මගේ උරුමය සුරක්ෂිතද? දේව මාලිගාවෙන් එළවුවොත්. ඒ කාලේ දෙව්ව දැන් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තම පයින් ගහලා එළවුවොත් එම් මගේ උරුමය සුරක්ෂිතද? මොකද දේව මාලිගාවත් එක්ක සම්බන්ධ වෙච්ච අය. 9 වෙනි ප්‍රශ්නය එසේනම් අපි ඇයි දුක් විඳින්නේ? ඇයි අපි දුක් විඳින්නේ? මොකක්ද හේතුව මේ ඔක්කොම ඕකේ නා හැමදේම හරිනම් ඇයි අපි දුක් විඳින්නේ කියන එක. 10 වෙනි ප්‍රශ්නේ අපිව පැත්තකට දමා ඇත්තේ ඇයි අපිව කොන් කරලා තියෙන්නේ? ඇයි අපිව කොනේ දාලා තියෙන්නේ? අපේ අනන්‍යතාවය අපිව අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද? මොකක්ද ප්‍රශ්නේ? මෙන්න මේ ප්‍රශ්න 10 සහ 13 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 25 දක්වා යම් අනුශාසනා සහ ඉල්ලීම් වගයක් එක්ක මේ පොත ඉවර වෙනවා. හරි? මේක තමයි අපේ සැලැස්ම. අපි යනවා එකින් එක කොටස බලන්න අපිට වෙලාව තියෙනවා. වෙලාව තියෙන දේ මම පැහැදිලි කරගෙන යන්න. පළවෙනි ප්‍රශ්නේ. ඔන්න ලොකුවට තියෙනවා දැන් ලියා ගන්න පුළුවන්. පළවෙනි පරිච්ඡේදයේ පුරාණ ඔය කතා කරන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව අපි දන්නේ කෙසේද? ඔන්න හොඳට මතක තියාගන්න සභාව. මොනවා හරි කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබගෙන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේද කියලා හෙබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදයේම තියෙන ඒක ඔප්පු කරන එක. ගොඩක් කට්ටිය කියනවනේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා කොහෙවත් කියලා නැහැ. අරකද මේකද නේ අහලා ඇතිනේ ඔබ. හෙබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදයම තියෙන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව කියලා ඔප්පු කරලා. ඔබ දැනගත්ත යුතුයම පරිච්ඡේදයක්. ඒ නිසා හොත්තට මේ කරන්න. මේකට පිළිතුරු විදියට මේක ලියලා තියෙන්නේ මේ කතුවරයා යේසුස් වහන්සේ ගැලවුම් කරුවා සහ දෙවියන් වහන්සේ යන දෙකම නිරූපණය කරා කියලා. ඒක තමයි පිළිතුර. ප්‍රශ්නේ මොකද්ද? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව දන්නේ කොහොමද? එහෙම තමයි මිනිස්සු ඔයා කියයි කොහොමද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වෙන්නේ? යා මෙසියස් වහන්සේ නම් එයා කොහොමද දෙවියන් වහන්සේ වෙන්නේ? හරි? රයිට්. මේකට මෙයා මේ පොතේ මේ පරිච්ඡේදයේ සාක්ෂි 5ක් හේතු 5ක් ඉදිරිපත් කරනවා. දැන් මේ හේතු 5 ඔබ ගොළුවේ තියෙන්න ඕන. ඔබ සභාවක ඉන්නකොට. ඇයි කෙනෙක් ඇහුවොත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේම නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් පල්ලෙහායි. ඊට වඩා පොඩ්ඩක් දේවල් ඒ දෙවියන් ත්‍රිත්වයම නෙමෙයි මෙහෙම එකක් නැහැනේ කොහෙවත් කියලා. ඔය වගේ මෝඩ ප්‍රශ්නක් නෙමෙයි ඇත්තටම ඒ කට්ටිය දන්න ප්‍රමාණය. ප්‍රශ්නේ තියෙන්නේ අපි උත්තර දෙන්න දන්නේ නැහැ. අපි මෙහෙමයි ගාගෙන නටනවා. මේ පරිච්ඡේදෙම තියෙන්නේ ඕක. එහෙනම් මම ලේසියට වෙන්න පොඩ්ඩක් ලස්සනට කරන් ආවා වගු දාලා මේ කරලා ඔබට මේක ඔළුවට යන්න ඕන විදියට. පළවෙනි සාක්ෂිය විදියට මෙයා කතා කරනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. කොහොමද? තර්කය තමයි දෙවියන් වහන්සේ වෙන කාට හරි බයිබලයේ කොහේ හරි කියලා තියෙනවද? කාවරි හඳුන්වලා තියෙනවද පුත්‍රයා කියලා මෙයා තර්ක කරනවා. මේක තියෙන්නේ 5 වෙනි පදේ. බලන්න මක්නිසාද නුඹ මාගේ පුත්‍රයාය. මම අද නුඹ ජනිත කළෙමි කියාත් මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේ කියාත් දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද? දැන් මේක මේ හෙබ්‍රෝ කතුවරයා අහනවා. හෙබ්‍රෝ කතුවරයා ලියනවා. හැබැයි මෙහෙම ලිව්වම එකල හිටපු ඒ යුදෙව්වන්ට මේක තේරුණා. දැන් ඔබ සහ මම වගේ අන්‍ය ජාතිකයෙක් ඇවිල්ලා මේක කියවුවොත් මේ හෙබ්‍රෝ 1:5 කාටවත් කිව්වද අපි කොහොමද දන්නේ? අපිට මොකද්ද දෙන්න පුළුවන් සාක්ෂිය? හරි කතුවරයා කියනවා මෙහෙම දෙයක්. එයා කොහෙන්ද දන්නව මොකක්ද එයා කරන්නේ? එයා ගීතාවලිය පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය මෙතනට යොදනවා. බලන්න. මේ කතාව තමයි මම එකට යටින් දාලා තියෙනවා. මොකද්ද කියන්නේ? මම නියමයේ ප්‍රකාශ කරන්නේ නෙමෙයි. ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයය අද නුඹ ජනිත කළේ. බලන්න මෙයා පරණ ගිවිසුමේ තියෙන මේ පදයක් අරගෙන තමයි 5 වෙනි පදයට දාලා ලියන්නේ. මොකද්ද මෙයා ඒ කාලේ ඔයාලා කියවපු ටෝරාවේ මෙහෙම තිබ්බා කියලා ලස්සනට ඒ කට්ටියට කොප්පු කරනවා. එයාලට ඒක කියද්දිම මම ඔහුට පියෙක් වන්නේ මම නුඹ මාගේ පුත්‍රයා මම අද නුඹ ජනිත කළෙමි කියනකොටම හෙබ්‍රවරු දන්නවා මේ කතා කරන්නේ ගීතාවලිය කතා කරපෙක් කියලා. අපි තමයි දන්නේ නැත්තේ. ඒ නිසා තමයි මම යටින් පදේ දැම්මේ
මේ කියන්නේ මෙතනින් අරගෙන. ඒක තමයි යා කොහොමද කරන්නේ? යා ඔප්පු කරනවා මේ කතා කරේ මේ තනන් වහන්සේ ගැන කියලා. මොකද්ද? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. හරි? දෙවෙනි සාක්ෂිය. ටිකක් වේගෙන් යනවා වගේ තියෙන්න පුළුවන්. හරි මේ ස්ලයිඩ්ස් මම දීලා තිනවා කල්පට මම කියලා තිනවා ගෲප්ස් වලට දාන්න කියලා ඔබගේ අතට ලැබෙයි. හරි ඔබට ගන්න පුළුවන් මේව. හරි සියලු දූතයන් උන්වහන්සේට নমස්කාරය කළා. එයා 6 වෙනි පදයේ කරන තර්කය තමයි පළවෙනි පදයේ කිව්වා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ඔප්පු කරා. දෙවෙනියට එයා ඔප්පු කරන්න යනවා සියලුම දූතයන් උන්වහන්සේට নমස්කාරය. ඒ කියන්නේ එයා තර්ක කරනවා දෙවියන් වහන්සේට අමතරව වෙන කෙනෙක්ට নমස්කාරය කළ හැකිද කියන තර්කය තමයි මේ කතුවරයා ගේන්නේ. ඒකට තියෙන පදේ තමයි 6 වෙනි පදේ මෙහෙම කියනවා. උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට নমස්කාර කරත්වයි කියනසේක. මෙයා කොහෙන්ද මේක උපුටලා ගන්නෙ? ගීතාවලිය 97:7 මෙයා මේක ඒ කාලේ යුදෙව්වන්ට කියන්නේ. රූප වලට මෙහෙ කරන්නව පිළිම ගැන පාරට්ට කරගන්නව සියල්ල ලැජ්ජා වෙත්වා. දෙවිවරු සියල්ලනි. මෙතන දෙවිවරු කිව්වම මෙතන තියෙන ඉංග්‍රීසි වචනේ තියෙන්නේ කැපිටල් G අකුරෙන් නෙමෙයි පටන් ගන්නෙ. මෙතන පටන් ගන්නෙ සිම්පල් G අකුරෙන්. God. එහෙනම් මෙතනත් තියෙන්නේ එලෝහිම් තමයි. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ මාවපු ස්වර්ගයේ සිටින දේවදූත මණ්ඩලය සහ උන්වහන්සේගේ ඒ ස්වර්ගයේ සිටින පරිපාලන තන්ත්‍රය ගැන. හරි මේ එලෝහිම් කියන වචනේම පාවිච්චි කරන්නේ. ඒකෙදි කියනවා උන්වහන්සේට নমස්කාර කරව. මේ දෙවිවරු කියලා කියන්නේ ඒ දේවදූතයන්ටම තමයි. හරි. ඒකින් මොකද කරේ? සියලු දේවදූතයන් උන්වහන්සේට নমස්කාරය කරා. මේකෙදි කියන්නේ මොකද්ද හදන්නේ මේ කතුවරයා? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේව අමතක කරන්න එපා මේ තර්කය. මෙයා මේ තර්කයෙන් කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නේ කොහොමද මොකද්ද? ඔන්න උතන තමයි අපිට වරදින්නේ. ප්‍රශ්නේ මතක තියෙනවා මොකද්ද? යේසුස් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේ වෙන්නේ කියන එක. මෙයා මෙතන ඔප්පු කරන්නේ මොකද්ද? යේසුස් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේ වෙන්නේ කියන එක. එහෙනම් මේ උන්වහන්සේට নমස්කාරය කරව කියනකොට ඒකේ තියෙන යටි අරුත මොකද්ද? යේසුස් වහන්සේට নমස්කාරය කරව කියන එක නේද? මොකද මෙයාගේ එකම තර්කය මොකද්ද? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා ඔප්පු කරන එක. මේ උන්වහන්සේ දෙවියන් වහන්සේ මේ කියන ඒවට කවුද අදාළ එන්නේ? යේසුස් වහන්සේ තමයි. හරි? මොකද මෙයා ප්‍රශ්නයකට උත්තර දෙන්නේ. තුන්වෙනි සාක්ෂිය. සදාකාල සිංහාසනය හිමි තැනන් වහන්සේ. 8 වෙනි පදේ බලන්න යේසුස් වහන්සේව දැන් දෙවියන් වහන්සේ ඔප්පු කරනකොට මෙයා සාක්ෂියක් ගේනවා. සදාකාල සිංහාසනයේ හිමි තැනන් වහන්සේ යේසුස් වහන්සේ කියලා. සිංහාසනය අයිති දෙවියන් වහන්සේට පමණයි. හරි? මෙයාගේ තර්කය. එහෙනම් ඒ සිංහාසනය අපේ යේසුස් වහන්සේ බලන්න. තම පුත්‍රයා ගැන කතා කොට. කවුරු ගැනද? පුත්‍රයා ගැන. හොඳේ. පුත්‍රයා ගැන කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ කොහොමද කතා කරන්නේ? පුත්‍රයාට කොහොමද කතා කරන්නේ? තවත් ඕනද උපමා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා කියන්න? අවශ්‍යද? ඔන්න තියෙනවා හෙබ්‍රෝ පොතේ. දෙවියන් වහන්සේ ඔබගේ සිංහාසනය සදාකාලටම පවත්නේය. ඔබගේ රාජ්‍ය ජය කොන්තය යුක්තිය ජය කොන්තයක් කිය. මේක අරගෙන තියෙන ගීතාවලිය 45:6. මේක මේ ගීතාවලිය 45:6 එයා ලියුමකට දානකොට උඩින් ලියනවා මේ පුත්‍රයා ගැන තමයි කතා කරන්නේ. පුත්‍රයා නම් කවුද? දෙවියන් වහන්සේ. එයා මේක ඔප්පු කරනවා. මේ එයා ගැන තමයි අර සිංහාසනයේ ගැන කතා කරේ. ඒ යේසුස් වහන්සේ ගැන තමයි මම කියන්නේ ඔයාලට. හරි? 4 වෙනි සාක්ෂිය. පුත්‍රයා විසින් පොළවේ අත්තිවාරම දැම්මා කියලා කියනවා. ගොඩනගන තර්කය තමයි අපි දන්නවා හෙබ්‍රවරු දන්න දෙයක් තමයි තෝරාවේ උප්පත්ති පොතේ යාළ හොඳටම කටපාඩමින් දන්න. උප්පත්ති 1:1 ලෙස දෙවියන් වහන්සේ විසින් පොළව මැව්වනම් මෙයාගෙන තර්කය මොකද්ද? පුත්‍රයා අත්තිවාර දැම්මනම් එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? පුත්‍රයා දෙවියන් වහන්සේ. බලන්න පදේ මොකද්ද කියන්නේ කියලා. නැවතද ස්වාමීනි පටන් ගැනීමේදී ඔබ පොළවේ අත්තිවාරමලුසේක ස්වර්ගල් ඔබගේ හස්ත කර්ම වෙති. හරි? ගීතාවලිය 102:25 මෙයා උපුටා ගන්නේ ආදීයේ ඔබ පොළවේ අත්තිවාරම දල්මුසේක ආකාශය ඔබගේ අත්වැඩේ වේ. හරි ලස්සනට පැහැදිලි කරනවනේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා. යෙහෝවා විට්නස්ලා පස්කාගෙන වැළලෙන්න ඕනේ මේක බලලා. මම තමයි මේ අත්තිවාරම් පන්ති වලට උගන්වන්නේ මේ කල්ට්ස් ඇන්ඩ් නොකල්ට්ස්. කල්ට්ස් කියන්නේ මේ ව්‍යාජ ධර්ම ගැන. ඒකෙදි මම කතා කරනවා මේ ඔය යෙහෝවා විට්නස් ඔය ගොඩක් අය කට්ටිය කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි පොඩ්ඩක් බලයේ පල්ලෙහෙන් ඉන්න කෙනෙක් කියලා අල්ලගෙන නටනවා. හෙබ්‍රෝ පොතේ පළවෙනි පරිච්ඡේදයේම සියලුම දේවල් සුණු විසිනු කරලා දානවා. හරි?
දැන්ට අපි කාරණා 4කින් ඔප්පු කරා. අපි පස්වෙනි කාරණාවටත් යනවා. පුත්‍රයා පියාණන්ගේ දකුණෙහි පැත්තේ හිඳ ගැනීම. 13 වෙනි පදේ. දෙවියන් වහන්සේ කවද්ද කිව්වේ වෙනක් දේවදූතයෙක්ට දකුණු පැත්තේ ඉන්න කියලා. ඔයාලා බයිබලේ කොහෙද දැකලා තියෙනවද එහෙම? හැබැයි මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ ඉඳ ගන්නෑ දේවදූතයන්ගෙන් කවරෙකුට කොයිලා දැන් මෙයා හෙබ්‍රෝ 1:13 මේක කියනවා. මෙයා කොහෙන්ද ගත්තේ? ගීතාවලිය 111කින්. අරන් කියනවා දාවිද්ගේ ගීතයේකී ස්වාමින් වහන්සේ මගේ ස්වාමින්ට කතා කොට මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳින්නයි කීසේක. වව්. මං කියන්නේ මෙතනින් ඇති බයිබල් ස්ටඩි ආ මං හිතන්නේ. පළවෙනි පරිච්ඡේදය. අහන අපේ බලන්න අපිට හිමි තැන. මේ අපේ වර්තමාන සභාව හොඳේ. මේ දැන් සභාව අපිට හිමිලා තියෙන තැන. අපගේ වර්ධ කරන කොටගෙන අපි මැරී සිටින කල්ලි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවෙ සිටින අනුග්‍රහයෙන් උන්වහන්සේ සමග අප නැකිටුවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අපි වර්තිනවා තියෙනවා. දේවදූතයන්ට ඒ chance එක තියෙනවද? නැහැ. හැබැයි අපිට තියෙනවා. ඇයි? අපි උන්වහන්සේගේ පුත්‍රයෝ නිසා. වව්. මම මේ පාඩම මෙනෙහි කරද්දී මම මේ පරිච්ඡේදය මෙනෙහි කරලා සෑන්ලා හිටියා ඊළඟ පරිච්ඡේදයට යන්න. පරිච්ඡේදයේ මාර බලවත් පරිච්ඡේදයක්. පළවෙනි පරිච්ඡේදය. පළවෙනි එකෙන්ම ඒ කියන්නේ මම නෑ මේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න අකමැති කියන දේ ගැන මම ගොඩාක් ඉඳගෙන මං ගැනීම තර්ක කරා. මේ පළවෙනි පරිච්ඡේදයේ කාරණා පහ හොයා හිතද්දි ඒ තරම් පවර්ෆුල්. හරි? බලන්න අපිට හිමි වෙන තැන අපි කොච්චර කාලකන්ණි මිනිස්සුද? මොකද්ද අපි සුදුසුකම? අපි වරදක් නෙමෙයි අපි ඉපදෙනකොටම පාපිස්ටයි. හැබැයි අපි අනුග්‍රහය නිසා ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය නිසා සබාව උන්වහන්සේත් එක්ක අපි ඒ එකම සිංහාසනයේ ස්වර්ගික ස්ථානවල අපි ඉඳ ගන්න යනවා. ඒකයි සභාවට තිබෙන බලය. ඒකයි සභාවේ හිමි තැන. හරි? අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි පරිච්ඡේදය. හරි ලේසි නේද හෙබ්‍රෝ පොත? දැන් අමාරුද හෙබ්‍රෝ පොතේ පළවෙනි පරිච්ඡේදේ කවුරු හරි හොවොත් දැන් අමාරුද? ඕක නිකන් කියවගෙන යද්දිනේ තේරෙන්නේ නැත්. දැන් මෙහෙම කඩලා ගත්තට පස්සේ හරි සිම්පල්. බලන්න පළවෙනි පරිච්ඡේදයෙන්ම කොහොමද දීලා තියෙන වැඩේ. මේ කතුවරයා ලියලා තියෙනවා නිකන් ආයේ බලන කෙනෙක් ඒ කාලේ මේක බැලුවට පස්සේ මේ මිනිස්සු මොකද උනේ? මේ මිනිස්සු සභාව දාලා කියන්නේ ඇයි? මෙයා හරියට මේක පින් පොයින්ට් කරලා තියෙනවා. හරි? ඇයි මිනිස්සෙක් ඇයි මේ මිනිස්සෙක් මොකද දේවදූතයෙක් නොවුනේ? මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. ඇයි මිනිස්සෙක් ඇයි දේවදූතයෙක් නොවුනේ? අපිට නිකන් ඕන නිකන් දිලිසෙන නිකන් අර ස්වාමින් වහන්සේගේ දූතය අර පඳුරෙන් ආවා වගේ යොෂුවාගේ යෙරිකෝව ගාවට යද්දී අර ඉදිරිපත් උනේ ඒ වගේ. ඇයි එහෙම නැතුව මේ අයියෝ මිනිස්සෙක් පුලයි යනවා ඒ කට්ටියට. ඒක තමයි ප්‍රශ්නේ. මෙයා පිළිතුරු විදිහට යේසුස් වහන්සේ දේවදූතයන්ට වඩා උතුම් බව අපි කොහොමද දැනගන්නේ කියන එක පෙන්වන්න හදනවා. හරි? මේකට කරුණු තුනකින් මෙයා මේ පරිච්ඡේදය පුරාවට කතා කරනවා. හරි? දෙවෙනි පරිච්ඡේදයේම. දැන් මේක තමයි මෙතන තිබ්බ ගැටලුව. ඇයි උන්වහන්සේට විශේෂ බලයෙන් පිරුණු අමුතු කෙනෙක් ලෙස දකින්න ලැබුණ නැත්තේ? අපි දන්නවා බයිබලයේ කතා කරනවා මේ ස්වාමින් වහන්සේගේ දූතයා එළිදරව් වෙනකොට ඒකට කට්ටිය බය වුණා. හැබැයි මිනිස්සු නමස්කාරය හිටන් කරා. අපි දන්නවා පරණ කිවිසුමේ ස්වාමින් වහන්සේගේ දූතයා කියලා කියනකොට අපි දන්නවා එතන කතා කරනවා මේ මොකද්ද විශාරදවරු එහෙම නැත්නම් බයිබල් අය කියනවා ඒක ක්‍රිස්තුස් වහන්සේගේම පැමිණීමද බෑ වෙනස් ආකාරයකින්. මේක තමයි මේ කට්ටිය අරන් ආපු සංස්කෘතිය. මෙයාලා ඉපදුනේ හැදුනේ වැඩුනේ උපන්දා ඉඳන් ඉගෙන ගත්තේ මේක. හැබැයි අපේ යේසුස් වහන්සේ අයියෝ නාසරේ ඉන්න අර වඩුවගේ පුතානේ. ඇත්තට උන්වහන්සේ වඩු වැඩුවේ නෙමෙයි උන්වහන්සේ ආකිටෙක්චර් කෙනෙක් හොඳේ. නමුත් ඕකේ තියෙන කාපෙන්ටර් කියලානේ. නමුත් ඇත්තට උන්වහන්සේ නගර නිර්මාණය කරපු, එයාගේ තාත්තා නගර නිර්මාණය කරපු ආකිටෙක්චර් කෙනෙක්. ඒ වගේ ලොකු ජොබ් එකක් කරේ, හොඳේ ලොකු දෙයක් කරේ. ඉතින් අහන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්නේ කිසිම දෙයක් ඔළුවේ රවුමක් දිලිසෙන්නේ නැහැ. ඇඟේ මේවා දිලිසෙන්නේ නැහැ, මුකුත් නැහැ. අයියෝ දැක්කම
මෙලෝ රහක් නැහැ. බයිබලයේම කියනවා උන්වහන්සේ දැක්කම ඒක බලන්න ආසා හිතන චරිතයක් නෙමෙයි කියලා. හරි දැන් තමයි මේ කොණ්ඩේ දිගට දාලා ෆිල්ම් වල දාලා ලස්සන කරලා නළුව දාලා සික්ස් පැක් හදලා බස්සන්නේ. මොන සික්ස් පැක්? සාමාන්‍ය මිනිස්සෙක් යුදෙව්. හරි. ඇයි යාට නිකන් අර ඇස් නිලංකාර වෙන වව් ෆැක්ට් එකක් නැත්තේ. ඕක තමයි තේරුම. ඕක තමයි ප්‍රශ්නේ. එහෙම ඇයි දෙවියන් වහන්සේ දැන් ඇයි එහෙම උන්නේ නැත්තේ? මොකද එයාලා බලාපොරොත්තු වෙන්නේ මෙසියස් වහන්සේ එන්නේ එහෙම කියලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ එන්නේ කඩුවක් අරගෙන උන්වහන්සේ එන්නේ. හැබැයි කියනවා එලිදර පොතේ ලියලා තියෙන උන්වහන්සේ නැවතෙන්නේ මේ විදිහට කියලා. දැන් ඒක නෙමෙයි මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් මේ මොහොතේ මේ ක්‍රිස්තු වර්ෂ 60 ගණන් වල වෙච්ච ප්‍රශ්නේ මේක නෙමෙයි. අර අපි බලාපොරොත්තු වෙන කෙනා නෙමෙයිනේ. ආවා නිකම් මැරිලා ගියා මෙලෝ රහක් නැතුව. එහෙම එකක් තියෙන්නේ. ඒ නිසා මෙයා ලියන පළවෙනි කරුණ මේ විදිහට. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් කළා වූ ලකුණු හාස්කම් ක්‍රියා අසපු දේවල් ගැන මතක් කරලා දෙනවා. එකේ ඉඳන් 4 දක්වා පදවල. ඒ කියන්නේ මෙයා තර්ක කරනවා ඔයාලත් මේ ගැන අහලා තියෙනවා. සාක්ෂි තියෙනවා. ඒ නිසා යේසුස් වහන්සේ දේවදූතයෙක් ලෙස පහත් කොට සලකන්න එපා. ඇයි? අපි දන්නවා යේසුස් වහන්සේ බෞතිස්ම වෙලා වතුරෙන් උඩට එනකොටම ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. දැන් මේවා තමයි මෙයා මතක් කරලා දෙන්නේ. මොකද මේ ක්‍රිස්තු වර්ෂ 60 ගණන් වල වෙනකොට ක්‍රිස්තුස් වහන්සේ මිය ගොස් අවුරුදු 30ක් 20ක් විතර වෙලා. මේ ප්‍රශ්නේ එනකොට පොඩි කාලයක්. ඉතින් අවුරුදු 20ක 30ක දේවල් ඕන කෙනෙක්ගේ සමහර වෙලාවට මේ වෙනකොටත් ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු ඇති එතන. ගොඩක් අය ඇති ජීවත් වෙලා. දැන් නේ කවුරුත් නැත්තේ. ඉතින් ඒ කාලේ මේ දෙන්නා මෙයා කියනවා ඔයාලා අහලා දිනවනේ. ඔයාලා සාක්ෂි දැක්කනේ. ඔයාලා දැක්කනේ හාස්කම්. ඒ නිසා මේ ඔයාලා මේ ආව නිකන් මේ සුළු කරලා හිතන්න එපා කියලා පළවෙනි පරිච්ඡේදයේ 4 ඉඳන් මේ දෙවෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 4 දක්වා මෙයා තර්ක කරනවා. හරිද? එවන්. ඉන්නිසා අපට ඉන්නිසා අසන්න ලැබුණු දේවලින් අපි යම් අන්දමින් අහක්මන වෙන පිණිස වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය. මක්නිසාද දෙවදූතයන් කරන කොටගෙන කියන ලද වචනය ස්ථිර වී සියලු වර්ධ ක්‍රියාවලින් අකීකරුකම් වලට සාධාරණ විපාක ලැබෙනවා. පළමුවෙන් ස්වාමින් වහන්සේ කරන කොටගෙන කියන ලද්දා වූ ඇසුවන් විසින් අපට ස්ථිර කර දුන්නා වූ මෙපමණ මහත් ගැලවීම අපි නොසලකා හැරියොත් සිටියොත් කොහොම ගැලවීමුද? මෙයා කියන්නේ අර වෙච්ච දේවල්. මොකද මේ වෙනකොට පොත්පත් ලියවෙනවා. මේ වෙනකොට පාවුල්තුමා ලිපි ලියන්න අරගෙන ගොඩක් දේවල් වෙනකොට මෙයා කියන කොහොමද මේවා වෙන්නේ? මොකද දෙවියන් වහන්සේ ලකුණු වලින්ද පුදුම වල අනේකාකාර ආශාර වලින්ද ස්වකීය කැමැත්ත ලෙස සුද්ධාත්මංශ දීමන වලින්ද ඊට සාක්ෂි දුන්නා. මේ යේසුස් වහන්සේ ගැන කියන්නේ. එයා කරපු දේවල් ගැන මතක් කරලා දෙනවා. දෙවෙනි කාරණාව. දෙවියන් වහන්සේ ලෝකයේ බාර දුන්නේ මිනිසයන්ට මිස දේවදූතයන්ට නෙමෙයි. දැන් අපේ තර්කය මොකද්ද? අපේ ප්‍රශ්නේ මොකද්ද? ඇයි මිනිස්සෙක්? ඇයි දේවදූතයෙක් නොවුනේ? මෙයාගේ එන උත්තරේ මොකද්ද? දෙවියන් වහන්සේ ලෝකේ බාර දුන්නේ මිනිසුන්ට මිසක් දේවදූතයන්ට නෙමෙයි. එහෙනම් මිනිස්සෙක් තමයි වැදගත්. ඒ නිසා තමයි ගැලුම්කාරය මිනිස්සෙක් විදිහට එන්න ඕනේ. මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කතා කරමුද? පැමිණෙන්න තිබෙන ලෝකයේ උන්වහන්සේ යටත් කළේ දේවදූතයන්ට නොවේ. මෙයාගේ තර්කය තමයි පොළවේ යතුරු දුන්නේ ආදම්ට. මේක දැන් මම ඇයි ඔබට කියන්නේ? මේ කලින් පදය කියනකොට හෙබ්‍රවරුන්ට වැටහුණ දේ තමයි මම දැන් ඔබට මේක විස්තර කරලා කියන්නේ. හෙබ්‍රවරුන්ට වැටහුනේ පොළවේ යතුරු දුන්නේ. යාලට මතක් වෙනවා පොළවේ යතුරු දුන්නේ කාටද? ආදම්ට. පසුවෙම යතුරු ආදම්ගෙන් වෙන දූතයෙක් ගත්තා. අපි දන්නවා එයාගේ නම. එයා කොයි වගේ කෙනෙක්ද කියන්නේ. හැබැයි පොළව අයිති මිනිස්යාට නිසා එයා බේරා ගැනීමට දැන් කවුද එන්න ඕනේ? මිනිස්සෙක් මෙන්න ඕනේ. there's no any other option. කිසිම ඔප්ෂන් එකක් නැහැ. මිනිස්සෙක් මේ පැමිණිය යුතුයි. ඒ මාර්ගයත් මිනිස්සෙගේ මාර්ගයක්ම වෙන්න ඕනේ. ඔබට මතක් වෙන සමහර බයිබල් පද යේසුස් වහන්සේ කියපු මාර්ගයේ කතා. හරි? එම නිසා යේසුස් වහන්සේ එමෙන්න තමයි මේ පුත්‍රයා මිනිස්සෙක් වෙවිසවිලා දාගත්තා. මේක තමයි කරපු දේ. ඒකයි උන්වහන්සේ මිනිස්සෙක් විදියට ආවේ. ඒකයි උන්වහන්සේ අවුරුදු 30ක් සාමාන්‍ය විදිහට ජීවත් වෙලා අවුරුදු 3මාර සේවය කරලා අපි වෙනුවෙන් ජීවිතය දීලා ගියේ මිනිස්සෙක්. ඒ නිසා තමයි දේවදූතයෙක් නෙමෙයි එන්න ඕනේ මේ වැඩේ කරන්න. මිනිස්සෙක් කියන එක. දැන් ගොඩක් අය අහනවා ඇයි ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙහෙම කියන්නේ? මොකද්ද හේතුව? මොකද්ද අපේ පාපයෙන් ගැලවෙන්න ක්‍රමය? ඇයි යේසුස් වහන්සේ එන්න ඕනේ? හේතුව උන්වහන්සේ මිනිස්සෙක් නින්දා. මිනිස්සෙක් පැමිණ මේ දේ කරන්න ඕනේ. හැබැයි බොහෝ මිනිස්යන් ඇවිල්ලා දැඟලුවා මේක කරන්න. උන්වහන්සේ එන්න කලිනුත් උන්වහන්සේ ආවට පස්සේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ විතරයි හරියටම වැඩේ තිතටම ඉවර කරේ. හරි?
බලන්න මේ දෙවෙනි කරුණේ දෙවියන් වහන්සේ ලෝකේ බාර දුන්නේ මනුෂ්‍යයන්ට මිස දේවදූතයන් නෙමෙයි. පදේ නවීන පදේ මේක විස්තර කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ල උදෙසා මරණීය විඳින පිණිස දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබුවා වූ උන්වහන්සේ. එනම් යේසුස් වහන්සේ මරණීය විඳ නිසා තේජ සහ ගෞරවය නැමැති ඔටුන්න පැලඳගෙන සිටින බව අපට පෙනේ. මෙයා පැහැදිලි කරනවා මේක. කොහොමද ඒක උනේ කියලා බයිබල් පදවලින්. එයා තර්ක කරනවා මේ පදයට එක්ක නවවෙනි පදේ දේවදූතයන්ට වඩා පොඩ්ඩක් පල්ලෙහාට කරා. ඔන්න ඕක තමයි යෙහෝවා විට්නස්ලා අල්ලගන්නේ. යෙහෝවා සාක්ෂිකාරයන් අල්ලගන්නේ ඔන්න ඔතන. පොඩ්ඩක් පල්ලෙහා කරා. හැබැයි ඔබ මේ පරිච්ඡේදය හරියට කියනකොට ඔබට තේරෙනවා මේ දේ කරලා තියෙන්නේ අවුරුදු 33මාරකට කියන්නේ. හැබැයි ඒක බයිබලයේ ලියලා නැහැ. නමුත් ටික කාලයකට අවුරුදු 33මාරකට මේක කරලා තියෙන්නේ කියලා මේ පහත් කිරීම කරලා තියෙන්නේ කියලා ඔබ මේ පරිච්ඡේදයේ හිලින්නම් හරියට කියවනකොට ඔබට දැනෙන්න ගන්නවා. තනි පදයක් විදිහට ගත්තොත් අර වගේ හදන්න පුළුවන්. හැබැයි පරිච්ඡේදෙම කියවුවොත් ඔබට තේරෙනවා මේක ටික කාලයකට කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මිනිසෙක් වුණා මිසක පිළිසිඳ ගැනීමට ප්‍රථමයෙන්ුත් උන්වහන්සේ සිටියාය. හොඳට මතක තියාගන්න. උන්වහන්සේගේ පිළිසිඳ ගැනීමේදී නෙමෙයි උන්වහන්සේ ඉපදුනේ. ඒක මේ ලෝකෙට මේ ශරීරය අරන් ආපු ක්‍රමයක් විතරයි. උන්වහන්සේ පිළිසිඳ ගන්න එන්න මිලි සෙකන්ඩ් බිලියන ගානකටත් පෙර උන්වහන්සේ හිටියා. හරි. තුන්වෙනි කරුණ. උන්වහන්සේගේ මාංශවත් වීම හා උන්වහන්සේගේ ක්‍රියාව. 10 ඉඳන් 18 වෙනි පදේ දක්වා මේක විස්තර කරනවා. තර්කය තමයි ගලන කෙනාද ගැලවීම දෙන කෙනාද එකම කෙනෙකු විය යුතු බැවින් උන්වහන්සේ දෙවෙනි ආදම් විය. දැන් ඔබ මේ 10 ඉඳන් 18 වෙනි පදවලට කියවනකොට මේ තර්කය තමයි ඔබට පේන්න යන්නේ. බලන්න කියවලා ඔබ ගෙදරදී මොකද අපිට පදෙන් පදේ බලන්න වෙලාවක් නැහැ. හරි? එනම් මාංශය හා රුධිරයේ පංගුකාරයන් වන අපව ගලවන පිණිස උන්වහන්සේද මාංශය හා රුධිරයේ බවට පත් වුණා. මේක තමයි තුන්වෙනි කාරණා. මොකද්ද කාරණාව? ඇයි මිනිස්සෙක් ඇයි දේවදූතයෙක් නොවුනේ? ඒකට හේතුව තමයි උන්වහන්සේ මාංශේ රුධිරයේ කෙනෙක් විය යුතුමයි. ඒ නිසා තමයි ළමයිනේ අපි කියන්නේ කිසිම අන්ධකාර බලවේගයකට මේ පොළොවේ කිසිම හේතුවක් නිසාවත් අපිව අයිති කරගන්න දෙන්න බෑ. It is illegal. ඒක ලීගල් නෑ. ඒක නීතියෙන් විරුද්ධයි. මේ පෘථිවිය හදලා තියෙන කාටද? මිනිස්යන්ට. ඒ නිසා යක්ෂයෙක් ඔබගේ ජීවිතයට එනවනම් කෙනෙක්ගේ ජීවිතයට එනවනම් ඒක ඉල්ලීගල්. ඒක වැරදි. එහෙනම් මොකක් හරි වැරද්දක් තියෙනවා එතන. ඒක තමයි මෙතන කියන්නේ මේ. එහෙනම් ඒ වැරද්ද නිවැරදි කරන්න නම් අපි පාවිච්චි කළ යුත්තේ කවුද? ක්‍රිස්තුස් වහන්සේගේ කුමක්ද අපිට පාවිච්චි කර හැක්කේ දැන්? උන්වහන්සේගේ නාමය. උන්වහන්සේගේ නාමය. ඒක නිසා තමයි ජේසුනි කිව්සැනි. යක්කු දුවන ඇයි අයිතියක් නැහැ. අයිතිය කාටද? ශරීරයේ හිමිතැනත් වහන්සේට. හරි? මෙවෙන් ගොඩාක් තියොලොජි හදලා ගෙනියන්න පුළුවන්. මට වෙලාවක් නැහැ. හොඳේ? තුන්වෙනි ප්‍රශ්නෙට අපි එනවා. හරි. 3:1 ඉඳන් 6 පදේ දක්වා ඇයි මෝසෙස් වගේ බලවත් කෙනෙක් නොවන්නේ? ඒ කියන්නේ මෙතන පෙන්නනවා මෙයා මෝසෙස් සහ යේසුස් වහන්සේ අතර වෙනස කුමක්ද කියලා. ඒක තමයි පෙන්වන්නේ වෙනස. හරි. දැන් ඔබගේ බයිබලයේ ඔබට පුළුවන් නම් මේවා මාක් කරගන්න උඩින්. මෙතන තියෙන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඔවා කොහොමද දාගන්න? ඒතකොට බයිබලයේ මොකද බයිබලයේ තියෙන පරිච්ඡේද වගේ නෙමෙයි දැන් මේක වෙනස් වෙලා යන්නේ. හොඳේ. මම බලනකොට පරිච්ඡේදය ඒකේ තියෙනවා වෙනම කතාවක් තියෙන. අපි වෙනම කතාවක් හදන්න. ඔබ බලන්න මාතෘකා ඇති බයිබලේ ඒවා වෙනස් මීට වඩා. හරි. මෙයා ගොඩනගන තර්කය තමයි මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයේ සේවකයා. නමුත් යේසුස් වහන්සේ පුත්‍රයා. ඒ කියන්නේ ඒක මේ විදිහට කියන්න පුළුවන්. ගෙදරක ඉන්න ශ්‍රේෂ්ඨතම බෙස්ට්ම සේවකයා උනත් එම ගෙදර ඉන්න බාලම ජරා වැඩ කරන එපා කරපු පුත්‍රයා තරම්වත් උසස් වන්නේ නැත. හරි? එහෙනම් පුත්‍රයා සේවකයාට වඩා උසස්. මෙයාගේ තර්කය මොකද්ද? මෝසෙස් සේවය කරා. බලන්න මේ පද 6 කියවනකොට.
ඔහු සේවකයා මගේ ගෘහේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ මගේ පුත්‍රයා. හරි? ඔබට යේසුස් වහන්සේ පුත්‍රකම ගැන කතා කරන්න ඕන නම් මේ පද 6 ඇතුළට හිටියාම හරි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෘහයේ කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටසේක. අපි අන්තිමේ දක්වා අපේ බලාපොරොත්තු වෙන නිසකකමද පාරට උදෙස් ස්ථිර අදලගෙන සිටිනවා. උන්වහන්සේගේ ගෘහය අපිය. අපි උන්වහන්සේගේ පුත්‍රකමට උරුමකම් කියන සෙනගක්. ඒක තමයි සභාවේ වටිනාකම. හරි? හතරවෙනි ප්‍රශ්නේ. දැන් තමයි පොඩ්ඩක් මේ හතරවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බයිබලයේ එහෙට මෙහෙට යනවා. හරි? එහෙනම් මම මේක කොටස් මම ඉස්සෙල්ලා පෙන්නුවා එකට. දැන් මම මේක කොටස් විදිහට කඩනවා. මොකද මේක හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් 4:13 දක්වා කරගෙන ගිහිල්ලා ඉවර වෙන්නේ නැහැ. ඒක මගෙන් නවත්තනවා මේ කතෘවරයා. පොඩ්ඩක් ඉන්නකෝ කියලා මෙයා මොකද කරන්නේ මේක තමයි ලිවීමේ ශෛලිය යාගේ. මෙයා ගේනවා පස්වෙනි ප්‍රශ්නේ මැදට. ඊට පස්සේ ඒකෙත් පස්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ කොටස ගේන්නේ මොකද කරන්නේ? කෑල්ලක් ගෙනල්ලා බස්සන වෙතට. රයිට්? ඒ නිසා මම මොකද කරේ මේක කොටස් දෙකකට කැඩුවා. හතරේ කොටස් එකක් තියෙනවා. දෙකක් කොටස් දෙකයි. පහේ කොටස් දෙකයි. හැබැයි මේ දෙකේම කතා කරන්නේ හතරේ කොටස් 1 සහ 2 කතා කරන්නේ එකම මාතෘකාව. මොකද්ද? ඇයි මේ සෙනග ඇදහිල්ලෙන් ඈත් වී යන්නේ? ඕක තමයි ප්‍රශ්න මිනිස්සු ඇහුවේ. මේ දැන් හරි දැන් ඔය ඔක්කොම දෙනවා. අයි ඒ මේ සෙනග බලන්නකො මේ සෙනග ඔක්කොම ඈත් යනමනේ සභාවෙන්. හරි? මෙයා පිළිතුරක් විදිහට ලියනවා. ඇදහිල්ල ඇතහැරීම එතරම් භයානක වන්නේ කොහොමද කියලා. ඔන්න අපිට වැදගත් වෙන පාඩමක්. හොඳට වටහා ගන්න ක්‍රිස්තියානි වෙන ගැලවීම ලැබපු විශේෂයෙන්ම අලුත් අයට අලුත් නෙමෙයි පරණයත් ඔච්චර තමයි. හරි? මේක දැනගන්න මොකද? ඇදහිල්ලට ඔබ එනව නේද? හොඳයි. ඔබ සියල්ල දිනාගත්තා. ඔබ ස්වර්ගය දිනාගත්තා. ඔබ මොකද්ද? උන්වහන්සේගේ මනාලිය වුණා. හැබැයි අතහැරියම ඔබට වෙන භයානකත්වය ගැන බයිබලෙ පැහැදිලි කරන්නේ හෙබ්‍රු පොතේ. රයිට්? ඔන්න බලන්න. වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා මෙයා කියනවා. මේවා මේ පදවල තියෙනවා. ගෙදර ගිහිල්ලා කියනකොට ඔයාලට මේවා තේරෙයි. හරි? මම දන්නේ ගෙදර ගිහිල්ලා කියවයිද කියන එක එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි. බයිබල් ස්ටඩි එක සහ ගුරුවරයෙක් කිය යුතු මං ආස නැති වචනයක් ඒක. ගෙදර ගිහිල්ලා කියවන්න. ඒක තරම් අනවශ්‍ය. ඒ කියන්නේ ඒක තරම් මොකද්ද කියන්නේ? තේරුමක්ම නැති වැඩක් නැති වැඩක්. මොකද අපි කට්ටිය ගෙදර ගිහිල්ලා කියවන්නේ නැහැ මං දන්නවා. බහුතරයක් කියවන්නේ නැහැ. මෙතනම කියවලා දාන්න ඕනේ නැත්නම් පාර්ශමලි පාන්දර නැගිටලා බයිබලයක් කියවයි. වැඩ නිදා ගන්න බැරිද මේ මිනිස්සුන්ට පොඩ්ඩක්. ඒ ටිකේ. ඕක තමයි ඇත්ත කතාව. හරි කමන්න අපි යමු මේකට. සිදුව හැකි දේවල් මොනවද කියන එක ගැන අපි බැලුවොත් මුලින් උන්වහන්සේගේ ගැලවීම විශ්වාස කළ නමුත් නැවත පරණපව් ක්‍රමයට ඒ කියන්නේ මෙතන වෙන්නේ මේ මම කතා කරන්නේ අපි ගැන නෙමෙයි යුදෙව්වරුන්ට මොකද වෙන්නේ? දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ගැන විශ්වාස කරලා ගැලවීමට එන්නේ ඇදහිල්ලේ. හරිද? පූජාව. මෑල් ටික කාලයක් ගියාම වෙනම කට්ටිය ඇවිල්ලා කියනවා මේ ඕක නෙමෙයි ක්‍රමේ මේක තමයි ක්‍රමේ. මොකද කරන්නේ මෙයාලා? මෙයාලා ආයෙත් අර පූජාවන් ඔප්පු කරන්න කියලා අර පරණ යුදෙව් ක්‍රමයට යනවා. මෙයාලා යුදෙව්ව තමයි. හැබැයි මෙයාලා මෙසියානික් යුදෙව්. යේසුස් වහන්සේ පිළිගත්තා. දැන් මොකද කරන්නේ? ඒ ක්‍රමය අතහැරලා අර ක්‍රමයට යනවා. දැන් මේක භයානක තත්ත්වයක්. සභාවට පැමිණි කෙනෙක් මිතුරන් හරි නෑදෑයන් හරි නිසා දෙවියන් වහන්සේ අතහැර යාමත් මේ වගේ දෙයක්. සභාවට පැමිණි කොල්ලෙක් කෙල්ල බුඩිස් නිසා දෙවියන් වහන්සේ අතහැරලා ගිහිල්ලා ඒකිත් එක්කම යන්නේක භයානක තත්ත්වයක්. ඕකෙම රිවර්ස් එකත් අදාළයි. හරි? කෙල්ලෙක් නිසා කොල්ලෙක් අතහැර යාමත් එක්ක කොල්ලෙක් නිසා කෙල්ලෙක් වෙනවත් දෙකම එකයි. හරි? ඒක විතරක් නෙමෙයි. දැන් ඔබ ලංකාවට යනවා. ඔබගේ අම්මා තාත්තා විශේෂයෙන්ම ළඟ ඉන්න නෑදෑයෙක් නැති වෙනවා. මරණයටපත් වෙනවා. මෙතනදී තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. සහෝදරියක් සහෝදරියෙක් වෙන්න පුළුවන්. බෞද්ධ ආගමිකයි. පාංශකූලයේ දෙනවා. හරිනේ දැන්. දැන් මම මොකද කරන්නේ? මම මේ කාගේවත් ආගමකට නිගහරු කරනව නෙවෙයි මම කතා කරන්නේ ක්‍රිස්තියානි අපි ගැන මේ බයිබලයේ තියෙන හෙබ්‍රෝ පොතේ තියෙන කතාවක් මේ සමාජයට ගේන්නේ. මට ප්‍රශ්නයක් නැහැ කවුරු මොනවා කරත් මොන ආගමක. මට ඒක අදාළ නැහැ. මම කතා කරන්නේ මගේ සභාවට. මේක බලන් ඉන්න YouTube එකේ කෙනෙක් ගැලීම ලැබලා ඉන්නකොට ඔබට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. මාර වැඩේ දානේ ගෙදර එනවා සල්ලිත් ඉල්ලනවා. මම රටේ යන්නේ නැහැ කමන්නේ සල්ලි දෙන මම යන්නේ. Really?
ඒක තමයි මේක. ඔබ හිතනවා මේවා මට හම්බුන්නේ නැහැ කියලා. මට හොඳ එකෙන් මේවා හම්බෙලා තියෙනවා. හොඳේ මම පොළොන්නරුවේනේ. හිතා ගන්නකො ඉතින්. මොකද මගේ පවුලේ ඔක්කොම සදාකාලට ජීවත් වෙන අය නෙමෙයි මේ පොළොවේ ඉන්නේ. මගේ යාළුවෝ නැති වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. ඔබ කොතනද හිට ගන්න? හරි. තර්කය මොකද්ද? මෙයා ඒ කාලේ අයට කියන තර්කේ මේ අලුත් ගැටලුවක් නෙමෙයි. මේ අයියෝ මේ ඔයාලා මේ කියන ප්‍රශ්නේ අලුත් දෙයක් නෙමෙයි. මේක ආදි කාලේ පියවරුන්ගෙත් තුනා මොනවද? ඊජිප්තුවෙන් මුදවගෙන ආවා, කාන්තාරයට ආවා, ප්‍රශ්න ආවා. මොකද කරේ? කෙඳිරුවා. අන්තිම මොකද කරේ? දෙවියන් වහන්සේ අපෙන් ප්‍රතික්ෂේප කරලා මොකද උනේ? කාන්තාරෙම ඔන්න බලන්න මෙයා කියන භයානකත්වය මොකක්ද දන්නවද? ඔබ දෙවියන් වහන්සේව පිළි අරගෙන ප්‍රතික්ෂේප කරොත් මොකද්ද කියන්නේ? කාන්තාරෙම ඔබේ ප්‍රශ්නය තුලම ඔබ මිය යනවා. ඕක තමයි භයානකත්වය. මං කියන්නේ මම එකලාට හිතනවා එක්ක මේ මිනිස්සු ගැලවෙන්නේ නැතුව ඉන්න එක හොඳයි. නෑ සීරියස් එක්කෝ ඒ විනිශ්චය දෙන්නේ මුණ දෙන්නේ. ඒක එතකොට විනිශ්චය දවසේ බලා ගන්න පුළුවන්. දැන් මේ ජීවත් වෙලා ඉද්දි මාර ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. ගැලවීම ලැබලා ගැලවීම නැති කර ගන්නකොට. ගොඩක් අය කියනවනේ ගැලවීම ගත්තම ගැලවෙන්නේ නැති වෙන්නේ නෑ නැති වෙනවා මේ. ඒකනේ මේක ලියලා තියෙන්නේ. ඔබ මිය යනවා. හරි? එම නිසා 13 මේ පද මන් දාලා තියෙනවා. එයාගේ මොකද එයා තර්ක කරනවා විශ්වාසයෙන් ඉන්න. අල්ලගෙන ඉන්න. අතාරින්න එපා. ටික කාලෙට අල්ලන් ඉන්න වට උත්තරේ ලැබෙයි. යන්න එපා. හරි? සමයි. ඒකේ තව කොටසක් තියෙනවා. බලන්න ඊට පස්සේ එයා කියනවා දෙවියන් වහන්සේගේ විවේකය. තම ධනතර විවේක අදහස් කරා. නමුත් එයාලගත් ඇදහිල්ල අත්හැරීම නිසා ඒ සිදු වෙනවා. දෙවියන් වහන්සේ අපිටත් විවේකයක් දෙනවා. අපි උන්වහන්සේගේ මනාලිය වෙලා මේ ප්‍රශ්න වලින් කවදා හරි සමු අරගෙන උන්වහන්සේගේ අතින් අල්ලගෙන මනාලිය වෙලා පැත්තකටලා අපි නිදහසේ ඉන්න යනවා. මම දන්නේ නැහැ කොහොම ඉන්නවද කියන එක. හැබැයි මේ ඉන්න යනවා. ඒක තමයි අපේ නිදහස. හැබැයි ඔබ ඒක නැති කරගන්නවා මේම කරොත්. මේක තමයි මේ පළවෙනි කොටසෙන් කතා කරන්නේ. ඔන්න පස්වෙනි ප්‍රශ්නේ මැදට එනවා. ඒක කියාගෙන ඔබ මේක කියවනකොට ඔබට තේරෙයි ඇයි මෙයා මේ පස්වෙනි ප්‍රශ්නේ මෙතනට ගේන්නේ. ඒක නැත්නම් මේ ප්‍රශ්නේ මොකද්ද? ලෙවිය ගෝත්‍රයේ නොවන නිසා පූජකෙක් වන්නේ කොහොමද? යේසුස් වහන්සේ ලෙවි ගෝත්‍රයේ නෙමෙයි. පූජකෙක් වෙන්නේ කොහොමද? ඔයා කියනවා මේ පූජකෙක්. ඊට පස්සේ කියනවා මෙසියස් වහන්සේගේ පූජකත්වය ලෙවි පූජකත්වයට වඩා උතුම් වන්නේ ඇයි කියලා මෙයා ඔප්පු කරනවා. ඒක තමයි පිළිතුර. ගැටලුව මොකද්ද? යේසුස් වහන්සේ පූජකයෙකු බවත් උන්වහන්සේ උත්තම පූජකයෙකුට ක්‍රියා කරන බවත් ඔබ පවසන්නේ කෙසේද? යන්නයි. උන්වහන්සේ ලෙවි ගෝත්‍රයේ නොවන බැවින් උපතින්ම භූමික පූජකයෙකු වීමට සුදුසුකම් ලබන්නෙම නැහැ. උන්වහන්සේ ආරෝම්ගේ පරම්පරාවෙන්ද පැමිණෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේට පූජක පෙළපතක් තිබිය හැක්කේ කෙසේද? මොකද පූජකයාට විතරයි පූජාව ඔප්පු කරන්න පුළුවන්. අපි කිව්වා මෙයා උන්වහන්සේ පූජාව ඔප්පු කරනවා කියලා. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයා කොහොමද ඔප්පු කරන්නේ? එයා පූජකෙක් නෙමෙයිනේ. උන්වහන්සේ පූජකයෙකු උත්තම පූජකයෙකු වන්නේ කෙසේද? ඕක තමයි ප්‍රශ්නේ. උත්තරය දෙනවා මෙයා. යේසුස් වහන්සේ මිනිසෙක් වුණාට උන්වහන්සේ පැමිණි උසස්ම පූජකයා ලෙස බව. උන්වහන්සේ මිනිසුකගේ සියලුම පරීක්ෂාවන් වලට මුහුණ දුන්නා. උන්වහන්සේගේ පූජකත්වයේ තුලින් අපට දෙවියන් වහන්සේගේ පූජාසනය වෙතට ආරාධනාවක් තමයි මේ 4 වෙනි පරිච්ඡේදයේ හතරවෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 16 දක්වා කියන්නේ. ඊට පස්සේ මෙයා කියනවා භූමික පූජකයන් සාමාන්‍යයෙන් මිනිසුන් විසින් තෝරාපත් කරනු ලබන අතර ඔවුන්ට පූජකත්වයේ ගෞරවය මිනිසුන්ගෙන් ලැබෙනවා. ඊයේ ඔබ දකින්න ඇති. සිද්ධියක් වුණා. නමුත් යේසුස් වහන්සේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේම කතා කරමින් තෙමේ මාගේ පිය පුත්‍රයාය යයි ප්‍රකාශ කළසේක. සියලුම භූමික බලතල වලට වඩා උන්වහන්සේගේ තනතුර වෙන අය නෙමෙයි උසස්. මම ඊයේ කියපු කතාව දන්න කට්ටිය දන්නෝ දනිති. හරි මිනිස්සු වඳිනවා ඉඹිනවා ඕම් ඔක්කොම කරනවා. බයිබලයේ කියනවා සියලුම භූමික බලතල වලට වඩා උන්වහන්සේගේ තනතුර උසස්. ඒ උත්තම පූජකත්වයේ උසස්. මෙයා තර්ක කර කර මේ පරිච්ඡේදය පුරාවට යනවා හොඳේ. ඊට පස්සේ කියනවා කතුවරයා මොකද කරන්නේ? මෙල්කිසෙදෙක්ව ගේනවා මෙතනට. ගෙනල්ලා ඒ පූජකත්වය ගැන තර්ක කරලා සඳහන් කරනවා. ආය යුදෙව්වරුන්ගේ කටවල් මොකද කියන්නේ ආරෝන්ගේ පූජකත්වය ආරම්භ වෙන්නත් කලින් මෙල්කිසෙදෙක් නැමැති උත්තම පූජකෙක් හිටියා කියලා මෙයා මේ 5 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳන් 10 දක්වා තර්ක කරනවා. එහෙම තමයි මේ තර්ක කඩන්නේ ප්‍රශ්න කඩන්නේ. එහෙමයි අපේ යේසුස් වහන්සේ උත්තම පූජකයා වෙන්නේ. එහෙනම් අපි වෙනුවෙන් කරපු පූජාව සත්‍යයක්. හරි? මේ වань 5:6.
මම එක පදේ දැම්මා. නුඹ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙල ප්‍රකාර සදාකාලම පූජකෙක් සිටින්නේයි උන්වහන්සේ කියනසේක. මේක කොහෙද තියෙන්නේ? මේක මේ මෙයා හදපු එකක් නෙමෙයි. මෙයා මතක් කරලා දෙනවා මේ තර්කය. කොහෙන්ද නෝ ගීතාවලි පොතෙන් ගේන්නේ. බලන්න යේසුස් වහන්සේ එන්නත් කලින් මේවා කියලා තියෙනවා. ඔබ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙල සදාකාලම පූජක ස්වාමීන් වහන්සේ දිවලසේක එය වෙනස් නොකරනසේක. මේක මේ මෙයා ඔප්පු කරනවා නෙමෙයි මේ කවුද මේ හෙබ්‍රෝ කතුවරයා ඔප්පු කරනවා නෙමෙයි. මෙයා මොකද කරන්නේ? ගීතාවලි ඔයාලා කියවලා තියෙන අර පොතේ බයිබලේ අර ටෝරාවේ තියෙනව නේද? මේ ඒකේ තියෙනේවා තමයි මම මෙයාට කියන්නේ. ඔයාලට මතකද මෙහෙම කියලා තිබ්බා. ඒක තමයි මේ උනේ. මේ ඇවිල්ලා ඉන්නේ යා. එහෙම තමයි උත්තර දෙන්නේ. හරි? හතරවෙනි ප්‍රශ්නේ ඕන් ආයේ දෙවෙනි කොටසෙන්. පහේ එක කොටසට ගියාට පස්සේ අපි ඉස්සෙල්ලා හතර එක කතා කරා. දැන් ඊට පස්සේ පහේ එක, දැන් හතරේ දෙක. ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ කරෙන්න යන්නේ. පහේ 11 ඉඳන් 6 17. ඇදහිල්ලෙන් ඈත් වෙන අර එකම ප්‍රශ්නේ. ආයෙ කනෙක්ට් කරනවා මෙතනට. තර්කය මොකද්ද? මෙතන දැන් කරන තර්කය තමයි ඔහුට මෙම කරුණු ගැඹුරින් පැහැදිලි කිරීම අවශ්‍ය වූද ඔහුගේ ප්‍රේක්ෂකයන් ඒ සඳහා දැන් මෙයාට අවශ්‍යයි මේක කියන්න. නමුත් ඒ කාලේ හිටපු කට්ටිය ටිකක් අදිමදි කරනවා මේක අහන්න. එහෙම වෙන්න බෑ වගේ. හැබැයි මෙයා ලියනවා යේසුස් වහන්සේ අනුගමනය නොකරන්නේ නම් ඔවුන්ට වෙනත් ගැලීමේ සැලැස්මක් නැති බව ඉතුරු පද 12 එහෙම නැත්නම් 5 12 ඉඳන් 6 8 දක්වා මෙයා තර්ක කරනවා. ඒ කියන්නේ ඔබට ගැලවීම ගැන වෙන කොහේ හරි ඔබට හිතා ගන්න ඕන වෙන ගැලවීමක් ඇද්ද කියලා. ඔබට කියවන්න දෙන්නේ මේ කොටස. වෙන ගැලවීමක් නැත. ඒ වගේම කතුවරයා මේ 6 9 ඉඳන් 17 මේ ඇදහිල්ලෙන් ඈත් යන කට්ටියට දිරිමත් කිරීමක් කරනවා. අන්තිමට අවසාන දක්වා ඇදහිල්ල ස්ථිරව සිටිය යුතු බව අවධාරණය කරන අතර දෙවියන් වහන්සේ මතක තබා ගන්නේ කවුරුන් ආරම්භ කළාද යන්න නොව අවසාන දක්වා ඇදහිල්ලේ රැඳී සිටින්නේ කවුරුද යන්නයි. ඔබ ආරම්භ කරාට ඔබ ගැලවීම ලැබුවට වැඩක් නැහැ. ඔබ ඒක ඒ විදිහටම ඉවර කරන්න ඕනේ. ඔබ පටන් ගත්ත එක නෙමෙයි වැඩේ වෙන්නේ. ඔබ අවසන් කරනකොට තමයි ගණන් දීම තියෙන්නේ. හරි? දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවක් දුන්නා. හැබැයි ඒක ෂණිකව ඉෂ්ට වුණේ නැහැ. ආබ්‍රහම් ඉවසීමෙන් සිටියා. ඇත්තටම ආබ්‍රහම් හිටියා වයිෆ් පොඩි කොස්සක් දැම්මා. හිටියට මේ මිනිහව කෑව ඇත්තටම. හරි? නමුත් බයිබලයේ කියන ආබ්‍රහම් ඉවසීමෙන් හිටියා කියලා. ආබ්‍රහම්ගේ පැත්ත බයිබලයේ ගන්නවා. එබැවින් යුදෙව් ජනතාවගේ ඉතිහාසයේ දුක් විඳ ඇත්තේ මෝසෙස් හෝ ආබ්‍රහම් නෙමෙයි. හරි? ඔවුන් සියල්ලෝම ඉවසීමෙන් අවසානය දක්වා රැඳිට මේ ඔයාලා විතරක් නෙමෙයි අර කට්ටියත් එහෙම හිටියා ප්‍රශ්නේ. ඒ හින්දා මේ ඇදහිල්ලෙන් ඈත් වෙලා ඉන්න බෑ ඉවසගෙන ඉන්න. ප්‍රශ්න ආවට ඉවසගෙන ඉන්න, අල්ලගෙන ඉන්න. හරි? මෙම කතාව පුරාම අපි ඉගෙන ගන්නේ සෑම විටම නිවැරදි චිත්‍රයක් අපට නොලැබිය හැකි බවයි. ඒ කියන්නේ අපි මේක ඉගෙන ගන්න දෙයක් තමයි හැම වෙලේම අපිට හරියටම හරි චිත්‍රයක් අපේ ජීවිතවල ලැබෙනවද එහෙම? හැම දෙයක්ම හරියට සාර්ථකයි කියලා? එහෙම ලැබෙන්නේ නැහැ. කරනවා වරදිනවා කරනවා හරියනවා දෙකක් හරියනකොට 10ක් වරදිනවා. එහෙම තමයි. මගේ නම් එහෙමයි. දෙකක් කරොත් 10ක් වැරදිලා. අර දෙකේවත් ඉවරයි අර 10යි. මොකද කරන්නේ මේ? හැබැයි දුවනවා. හරි? අපගේ ජීවිතයේ කරන දේ නිවැරදි බව තීරණය කළ යුත්තේ හොඳින් ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි කරන දේ නිවැරදි වන්නේ අපි ගන්න තීරණ මත මේක කොහොමද කරගෙන යන්නේ කියන ප්‍රතිඵලෙත් එක්ක. ප්‍රතිඵල වැදගත්. ඔබගේ සේවයේ මිම්ම මයින්නේ ඔබ කරන දේ නිසා නෙමෙයි ඒකේ ප්‍රතිඵලය නිසා. මොකද ඒක ක්‍රියාත්මක වෙනකොට තමයි ඔයාගේ ප්‍රතිඵලය ලැබෙන්නේ. හරි? මේ අදට සභාවට වැදගත් වෙන සමහරට මිනිසුන් සිතන්නේ යම් දෙයක් ක්ෂණිකව සාර්ථක වනවන්නේ නම් ඒ කිසිදා සාර්ථක නොවන බවයි. ඒ කියන්නේ අපි කරපු දේ මේ කරා හරි ගියේ නැහැ. ඒකෙන් කියන්නේ ඒක වැරදි කියලා. සමහරට ඒක තව අවුරුද්දකින් ඔබට හරියන්න පුළුවන්. එහෙනම් දිරිමත් වෙන්න කියන එක තමයි මමත් ඔබට කියන්නේ. පළවෙනි පාර කරා බිස්නස් එකේ කඩම් වැටුණා. දෙවෙනි පාර බිස්නස් කරා කඩම් වැටුණා. තුන්වෙනි පාර හරියන්න පුළුවන්. හරි? සෑම දිනකම හොඳින් දෙයක් සිදු නොවනු ඇති අතර එයින් අදහස් වන්නේ ඔබ වැරදි දෙයක් කරන බව නෙවෙයි. ඔබ යමක් කරලා ඔබට වෙන්නේ නරකක්. නරක දෙයක් නරක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ ඔයා කරන්නේ වැරද්දක් කියන එක. ව්‍යාපාරයක් කරලා කඩම් වැටුනම අපි කිව්වනේ වාට. ඔයා ඇහුවේ නෑනේ. ඔයා ගත්ත තීරණේ වැරදි නෑ. සමහරව ගත්ත තීරණ ඔක්කොම හරි. නමුත් මේ කඩම් වැටිලා. ඒක තමයි මේ කාලෙත් උනේ. හැබැයි ඒක හරියනවා. ඒකෙන් කියන්නේ වැරදි කියලා. try කරන්න. පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. පස්වෙනි ප්‍රශ්නේම තමයි තර්කෙ මොකද්ද? මෙතන මේ කොටස තර්ක කරනවා මෙයා. උප්පත්ති කතාවේ මෙල්කිසෙදෙක් ගැන තරම් තොරතුරු නැහැ. ඔහු පැමිණියේ කොහෙද, ගියේ කොහෙද ආගේ කතා නැහැ. නමුත් ඔහු ජීවමාන දෙවියන් වහන්සේගේ පූජකයෙකු බව
ආබ්‍රහම් දනන් හිටියා කියලා කියනවා. හරි? මේ මෙල්කිසෙදෙක් කතාව මම ඉස්සලා කියපු. මෙල්කිසෙදෙක්ගේ පූජකත්වයේ ආරම්භට හා ලෙවි ක්‍රමයට පෙර පැවති අතර. ඒ ලෙවි ක්‍රමයේ අභිබවා යන අතර. මේ පදවල තියෙනක මම මේ වචනෙන් ලියලා තියෙන්නේ. හොඳේ. ලෙවි එය පිටත ක්‍රියාත්මක වේ. එයින් පිටත ක්‍රියාත්මක. හැබැයි මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලට අනුව මෙසියස් වහන්සේ උත්තම පූජකයෙකු. ඒ කියන්නේ අපි දන්නවා මෙල්කිසෙදෙක් ක්‍රියාත්මක වුණේ යුදෙව් කියන සංස්කෘතියෙන් එළියේ. හරි? යේසුස් වහන්සේගේ පූජකත්වයේ ක්‍රියාත්මක වෙන්නේ යුදෙව් සංස්කෘතිය තුල නෙමෙයි. උන්වහන්සේ කවදා හරි දැක්කද ගිහිල්ලා උත්තම පූජකයා විදිහට මහා මේ දේවාලයේ මේ දේවමාලිගාවේ පූජා කරනවා නෑ. සියල්ල පිට අන්තිම උන්වහන්සේ මේ යන්නෙත් කොහෙද? පිටින් පිට. හරි? උන්වහන්සේ මේ ලෙවි ගෝත්‍රයට අයත් නොව සාමාන්‍ය ස්වභාවික මිනිස් පිළිවෙලින් පැමිණෙන උන්වහන්සේ උත්තම පූජකයා. 6 වෙනි ප්‍රශ්නේ. දැන් මෙතනින් එහාට අර ගැටලුව නෑ. හොඳේ දැන් දිගටම යනවා අපි. 8:4 ඉඳන් 9:10 දක්වා භූමික දේවමාලිගාව අදටත් වළංගු. දැන් අපි මෙතන ඉහළදී කියුවා යේසුස් වහන්සේ උත්තම පූජකයා. හැබැයි මේ දේවමාලිගාවත් එක්ක නෙමෙයි දැන් ගනුදෙනුව. එහෙනම් මේ දේවමාලිගාව මොකටද? මොකද්ද ප්‍රශ්නේ? මේ උත්තර දෙනවා දේවමාලිගාවේ වටිනාකම කුමක්ද කියලා. මම පෙන්නනවා මේකේ. ඕනෑම යුදෙව්වෙක් අසන්නේ මම දේවමාලිගාවට පූජාවට සහභාගී වී යුතුද? දේවමාලිගා පූජාවන් තාම වටිනාකමක් තියේද? මොකද උත්තම පූජකයා දැන් පූජාව ඔප්පු කරලා ඉවරයි. දැන් මෙයාලා අහනවා එහෙනම් දේවමාලිගාව මොකටද? ඒක වටිනාකම මොකක්ද? දේවමාලිගාව පිළිබඳ ඔවුන්ගේ සිතුවිලි පදනම් වී තිබුණේ පව්කමාව සහ සැමරීම වැනි යුදෙව් ආගම උස්කල මත. අපි දන්නවා ඔවුන්ගේ පව්කමාව සිදු වුණේ කොහෙද? දේවමාලිගාවේ. උත්සව සිදු වුණේ මොකක් ආරම්භයද? දේවමාලිගාව ආරම්භය. හැබැයි යේසුස් වහන්සේ ඇවිල්ලා මේ සියල්ල අහෝසි කරලා මං කිව්වර නීතිය මතකද? උන්වහන්සේ අහෝසි කරේ ඇටෝන්මන් ලෝ එක. එහෙම නැත්නම් අපිට විනිශ්චයෙන්ද තියෙන අර පව්කමාවේ නීතිය තමයි අයින් කරේ. එයාලා අහනවා ඉතින් මොකක්ද හේතුව? ප්‍රශ්නයක් නෙමේක කියලා. මෙයා උත්තර දෙනවා. භූමික දේවමාලිගාව ස්වර්ගීය දේවමාලිගාව ප්‍රතිරූපයක් හා සෙවණැල්ලක් විතරයි. මේ ඔය ඔයාලට පේනව නෙමෙයි දේවමාලිගාව. ඔය දේවමාලිගාව මේ ස්වර්ගයේ තියෙන දේවමාලිගාවේ සෙවණැල්ලක්. ඒක ඇත්තක නෙමෙයි. ඒක පොඩි ෂැඩෝ එකක් ඔයාලට දුන්නේ. හරි? ඒක තමයි මේකෙන් මෙයා 8:4-5න් කියන්නේ. ඊට පස්සේ කියනවා අපගේ මෙසියස්ට වඩා හොඳ පූජක තන්ත්‍රයකට මෙසියස් වඩා හොඳ පූජක තන්ත්‍රයකට අයත් වන අතර උන්වහන්සේ අලුත් ගිවිසුමක් ඇති කිරීමට කාර්යබහුලව සිටිති. භූමික උත්තම පූජකයාට තමන් වෙනුවෙම පූජා ඔප්පු කිරීමට සිදු වූ නමුත් භූමික උත්තම පූජකයා කියන්නේ ඒ කාලේ දේවමාලිගාව හිටපු පූජකයා. අපගේ උත්තම පූජකයා බලන්න යා ලස්සන වචනයක් කියනවා. මොකද්ද? පරිපූර්ණයි. කම්ප්ලීට්. කිසි වරදක් නැහැ. උන්වහන්සේට එසේ කිරීමට අවශ්‍ය නැත. මේවා මේ පද අතර 8:6 ඉඳන් 9:6 දක්වා කියනකොට තියෙනවා. හරිද? වැදගත්ම දේ නම් උන්වහන්සේ තමන් වෙනුවෙන් පූජාවක් නොකළ නමුත් උන්වහන්සේ තමාව පූජා කළ අතර එම පූජාව භූමික පූජාවන්ට වඩා උතුම්. වව්. මාර තර්ක මෙයා ගේන්නේ. ඔබ කියවලා බලන්න මේ පද ඇතුලේ තියෙනවා පරණ කිවිසුමේ පද යා ලියලා. අර මම ඉස්සෙල්ලා ඔප්පු කරාගේ ඒවා ලියලා තමයි මම ඔප්පු කරන්නේ. හරි? තර්කය මොකද්ද? ඔබ දකින සියලුම භූමික දේවමාලිගා ක්‍රියා කරන්නේ යේසුස් වහන්සේ ස්වර්ගීය ස්ථානවල කරන දේවල නිදර්ශනයක්. එමෙන්න ෂැඩෝ එකක්. වෙනත් වචනෙන් කියවොත් යේසුස් වහන්සේ භූමික දේවමාලිගාව කෙරෙහි පිළිකුලක් දැක්ුවේ නැහැ කවදාවත්. නමුත් ඒ භූමික ක්‍රමයක් වූ බැවින් උන්වහන්සේහි සීමා වුණේ නැහැ. උන්වහන්සේ මොකද කිව්වේ? උන්වහන්සේ කිව්වා මං දිහා බලන්න. මේ උන්වහන්සේ තනක කියනවා මේ දේවමාලිගාව කඩා බින්දනවන එක ගලක්වත් ඉතුරු නොවෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ආයෙ කියනවා තමන් විතරන් ගිල දෙක් කරලා මේ දේවමාලිගාවත් කඩා දානවා. හැබැයි දවස් 3කින් නැගිටිනවා. ගොඩ නගනවා. බලන්නකො යේසුස් වහන්සේ කරපු දේවල් මෙයා මතක් කරනවා මේ කට්ටියට. 7 වෙනි ප්‍රශ්නය. වේගෙන් යනවා කියලා තේරෙනවා නම් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් hina උනේ නිදි කිරිනවා පේනවා. ඒකයි වැඩේ. පොඩ්ඩක් මේක නැත්තම් බෝරින් වෙනවනේ. කරන්න දැන් නෑ පොතක්ම උගන්වන්න බෑ. පරිච්ඡේද 13ක්ම උගන්වන්න ඕනේ. හොඳේ. දැන් අපි සෑහෙන්න දුරේ 9ටම ඇවිල්ලා. 7 වෙනි ප්‍රශ්නය. දැන් මට කියන්නේ මේ ප්‍රශ්න 6 තේරුණා හොඳට තේරුණාද? මේක දැන් හොඳටම තේරෙන්නේ ඔබ මේකත් එක්ක බයිබලයේ කියවපු. මොකද මම ඒකේ විස්තර දාලා නැහැ නේ. එතකොට ඒකේ තර්ක තව ඔයාලට පේන්න යනවා. මේමත් තියෙනවනේ. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ දේවල් හදාගන්න හොඳේ. මම මේ යන්නේ අඩි 3000 උඩින්. හරිද? දේවමාලිගාව නැතුව පව්කමාවක් ලැබෙනවද? එයාලා අහනවා රයිට් ඉස්සෙල්ලා ඇහුවා දේවමාලිගාව ඕනේද? රයිට් දේවමාලිගාව ඕනේ නැහැ කියනෝනේ. දේවමාලිගාව නැත්තම් කොහොමද පව්කමාවක් ලැබෙන්නේ?
හය පිළිතුර ලියනවා මගේ පාපේ සැබවින්ම සමාව ලැබුවේ මට විශ්වාස කරන්නේ කොහොමද කළ හැකිද කියන එක ගැන පිළිතුරක් ලියනවා. ගැටලුව මොකද්ද? ඔවුන් සම විටම පාපයේ අපිරිසුදුකම ගැන කතා කරේ ලෙවි නීතියට අනුව. මම මේ තියෙන එක කෙටියෙන් ඔබට කියන්නේ. හරිද? එයාලා අහනවා දැන් අපි දැන් අර ඉස්සර අපි සතෙක් අරන් ඇවිල්ලා අපි පොලිමේ ඉන්නවා. දැන් එහෙම ඉන්න ඕනේද? දැන් ඒක තමයි ගැටලුව. දැන් ඒක ඕනේද? දැන් මට එහෙම කරන්න නැතුණා නිකන් කිචි කිචි වගේ නිකන්. ඒක තමයි කියන්නේ. ඒක බලන්න කියවලා පදවල ඒක නිකන් තියෙන්නේ. ප්‍රශ්නයක් ඒක නිකන්. මොනවා කරත් පහනක් පත්තු කරලා මලක් පූජා කරන්න තමයි ඇඟට දැනෙන්නේ නිකන්. හඳුන් කූරක් පත්තු කරලා ගහලා අර මෙහෙම කරාම තමයි මට නිකන් ආතල් läගෙන. මේක මුකුත් නෑ නිකන් ඇවිල්ලා ගීතිකාවක් කියලා පවුසම බෝරින් වගේ. ඒක තමයි මේ දැන් සභාවට අයිති. හරි? හැබැයි අපේ කට්ටිය ඕක මාර විදියට ඇඩ්වාන්ස් කරලා අරගන්න හොඳ. ඒ කියන්නේ මොකක්ද කියන්නේ ඇඩ්වාන්ස් නෙමෙයි. ඕක ගන්නවා මේ වැරදි විදියට. කරන එකක් දැන් කරම්බන් හෙට පල්ලි යන එකනේ ගිහිල්ලා ඕක නිකන් ගීතිකා කියලා ෂේප් එකක් දාගන්න පුළුවන් නේ. ෂේප් මම පෙන්නන්නම් ඉස්සරහට ෂේප් වෙන හැටි හොඳේ. හරි? ඒව බෑ හොඳේ දෙවියන් වහන්සේත් එක්ක. හැබැයි මේවා නිකන් හිතනවනේ අපිට. උන් දේවමාලිගා නොයාම නිසා අපිරිසුදු බවක්. මේක තමයි මේ කතාව. ඉතින් අර නීති රීති අනුගමනය කරන්න වෙන්නේ නැහැ. සංස්කෘතික දේවල් තියෙන පොත්පත් ටික විසික් කරන්න ඕනේ තියෙන අර ගේ අර එකම තැනක ලොකුවට බල්බ් දාලා පත්තු කරලා දෙන කෑල්ල ගලවලා අයින් කරන්න ඕනේ. බෙල් එල්ලලා තියෙන මේ බෙර වගේ දේවල් ගලවලා අයින් කරනකොට මොනවා හරි වෙයිද? මන්දන ඒක සමහර එක අයින් කරනකොට අයින් කරනවා බිම දාන්න දෙහි ගහ එල්ලනවා කියලා. මාරි සීන් එකක. අර නිකන් කුණු බක්කියට දාන්නේ රෙද්ද කොතල කුණු බක්කියකට දාන. මම දන්නේ ඔබට මේව දන්නවද කියලා මම දන්නවා හොඳේ. මම දැකලා තියෙනවා. හරිද? මේ ෆොටෝ එකක් තිබිලා හම්බුනාම ඒ කියන්නේ කෙල්ලගේ කොල්ලගේ ෆොටෝ එකක් නෙමෙයි හොඳේ. මම මේ කියන්නේ. වැරදිට ගන්න බෑ. ඔය පිළිම ගැන තියෙන දේවල් ෆොටෝ තිබුණානේ බයිබලයේ ඇතුලේ දාගෙන ඉන්නේ. බයිබලයේ ඇතුලේ දාලා තියෙනවා. බයිබලයේ ඇතුලේ තියෙන්නේ. අයින් කරන්න ගියාම මොනවා හරි වෙයිද මන්ද මේක අයින් කරන්න ගියාම. අයින් කරන්නේ නැහැ යාළු වෙට්ට දෙනවා. මේක තමයි ප්‍රශ්නේ. ඔන්න උත්තරේ. මෙසේස් වහන්සේ ඔබේ පාපයට වන්දු ගෙවෙමින් එය බැටළු පැටවක ලේට වඩා වටිනාකමක් සහිත පූජාවක්. පාප සමහව ඔයා හිතන එකක් නෙමෙයි. ඒක හිතා ගන්න බැරි පුදුම වූ ඔයා වෙනස් කරන දෙයක් කියලා තමයි මම තර්ක කරන්නේ මේ පද පුරාවටම. එයා අහනවා ඔයාට නිකන් මේ අප්සෙට් එකක් වගේ අපිරිසුදු බවක් දැනෙනවා නම් මේ සැබවින්ම ඒ අපිරිසුදුකම ඔයාගේ පාපය ගැන වග කියනවද? ඔයා කරන පාපේ ඔයාගේ දේ අයින් කරන්න බැරුව ඔයාට දෙහි ගහ එල්ලන්න තියෙන දැනෙන ඒකෙන් ඔයාගේ පාපේ අයින් කරනවද? මේක තමයි තර්කේ. හරි? 8 වෙනි ප්‍රශ්නේ. ඉතින් දැන් ඔයාලගේ තියෙන දේවල් දාගන්න හොඳේ. ගෙදර යනකොට දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගිහලා කතා කරන්න නැත්තනේ බං අර අපි අර කතා කරන්න මේවා ඔයාලගේ දේවල් ඔයාලා ඇඩ් කරගන්න. හොඳේ මං කීපයක් කිව්වේ මොකද ලයිව් යන නිසා මට සමහර දේවල් කියන්න බෑ. ඊට පස්සේ වෙන ප්‍රශ්නයක් වෙනවනේ. හරි? 9:15 ඉඳන් 10:18 දක්වා මෙයා ප්‍රශ්න සමාජයේ ප්‍රශ්න කරනවා. මගේ උරුමය සුරක්ෂිතද? ඒ කියන්නේ දැන් මේවා නිසා දැන් දේවමාලිගාව අතහරින්න වෙනවනේ. එතකොට මට තියෙන ඉන්හෙරිටන්ස් එක උරුමය සුරක්ෂිතද? මොකද දෙවියන්ගේ උරුමයේ තියෙන දේවමාලිගාවත් එක්ක. එහෙම තමයි පරණ කිවිසුමේ දකින්නේ. දැන් දේවමාලිගාවෙන් එළවුවොත් මෙයා කියනවා මගේ පාපේ සැබවින්ම මෙතන වෙනස් වෙන්න ඕනි. මම ගැටලුවට යන්නම්. මේ ප්‍රශ්නය මතුවෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතර පැමිණි යුදෙව්වගේ සිත තුලයි. හරි ඇත්තනේ. මොකද යාට අර දැන් දේවමාලිගාව වයින් වෙන්න වෙනවා. එතකොට ප්‍රශ්නයක් වෙනවා. සමහර අයට පල්ලිය දාලා යනවා වල ගැන ප්‍රශ්නයක් එනවා. මාර ප්‍රශ්න මේවා. මං කල්පනා කරා මොකද මම මේ පැත්තෙන් නොවෙන නිසා මට ඒවා ටිකක් හරි මැජික්. නෑ පොත නැත්තම් එහෙම ප්‍රශ්නේ මං ඇයි මැරුණා වල දාන්න තැනක් නෑනේ සිරාවට. මං අහන්නේ එහෙම. මොකද සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය අපි ආපු එකේ එහෙම ප්‍රශ්නයක් නෑ. වල දානවා ඒ පොත ඒව නෑ. මේ සමහර අයට එක තියෙනවා පොත නැත්තම් මීසෙම නැත්තම් කේස්. වල දාන්න තැනක් නෑනේ.
නගර සභාවේ ඉන්නවා. දැන් මේ ළඟ ඡන්දෙත් දුන්නානේ. එයාලා කරගනීයේ. මොකද ප්‍රශ්නේ? වදන්නද බල්ලෙක් මම ගැලීමට ආවේ සුනාමිය එන කාලේ සුනාමිය අවුරුද්දේ. අගෝස්තු වල සුනාමිය ආව දෙසැම්බර් වල. මම ගියා ඊට පස්සේ මේ මිෂනරි ඔය අපේ මේ පාස්ටර් ක්‍රිෂානුත් දන්නවා. අපි මිෂනරි ඔය ගියා බඩකලපු පැත්ත. බල්ලන් මැරුණම සත්තු මැරුණම මීකුණ මැරුණම දැනනවනේ ගඳක්. ඉවසන්න පුළුවන් හොඳේ. මිනිහෙක් මැරුණම කුණු වුණාම මම ගිය දවසන් දානවා. බැටික්ලෝ වලට යනකොට ලං වෙනකොට අමුතු කුයිලයක් වගේ එන්න ගත්තා. අර ඒරියා එකට ගිය වෙලේ ඉඳන් දානවා. කෑවේ නැහැ. දවස් ගානක්. කණ්ඩ බෑ යනවා. ඉතින් එහෙම මිනිහෙක්ව ගෙදර මැරුණම තියාගන්නද බලන්නේ කියලා. පැත්ත පලාතක ඉන්න වෙන්නේ නැහැ. නගර සභාව විලාල වලදායි. ඒකයි දෙන්න දෙන උත්තරේ. හරි. මේක තමයි ගැටලුව. මේ ගැටලුවට මෙයා උත්තර දෙනවා. යේසුස් වහන්සේ මිය ගිය නමුත් උන්වහන්සේ තුලින් අපිට සදාකාලික උරුමයක් තියෙනවා. අනේ මේ ඔයා ඔහෙන ඔය తాවකාලික වල ඔය උරුමේ නෙමෙයි. අපිට තියෙන්නේ සදාකාලයේ ජීවත් වෙන්න යන උරුමයක්. ඒක ගැන හිතන්න කියලා මෙයා තර්ක කරනවා. ඒක නිකම් ඒක හම්බුනේ මේ නිකන් නෙමෙයි. උන්වහන්සේගේම රුධිරය වගුරලා කියලා මේ කතුවරයා තර්ක කරනවා. හරි. ඒ නිසා ඔය ලෙවිවරුන් දීපු නීතිය తాවකාලිකයි ඒක. දැන් සදාකාලික කෙනෙක් ඇවිල්ලා. එහෙනම් ඔබ සදාකාලික දේවල් කරන්න කියලා මෙයා තර්ක කරනවා. හරි. දෙවියන් වහන්සේ මෙසියස් තුලින් ස්ථිරසිතමක් ලබා දුන් බවයි එම පූජාව සම්පූර්ණ සුදුසු අපගේ උරුමයට වඩා පෙර ඕනෑම උරුමයකට වඩා හොඳින් සහතික කරලා තියෙනවා. හරිද? වෙනස් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ අපිට දීපු උරුමය වෙනස් වෙන්නේ නැහැ. මන්ද නෑ ඔබ ඇවිල්ලා ඉන්නේ ඔළුව කැක්කුමක් ගන්න නම් I'm really sorry මේ පාඩම ඔබට නෙමෙයි. ඔබ ඇවිල්ලා ඉන්නේ රැකියාව ප්‍රශ්න නම් හෙබ්‍රව් පාඩම වැඩක් නැහැ. මේ පාඩම වැදගත් වෙන්නේ සදාකාලික උරුමයේ හිතන අයට. හරි? සදාකාලික උරුමයේ හිතන අයට. මැරුණත් කිතුණු අපි අද මැරුණත් බය වෙන්න දෙයක් නැහැ. ක්‍රිස්තියානියයි හොඳේ. ක්‍රිස්තියානි කියලා අහවල් දේවල් කරන අය නෙමෙයි මම කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය හරියට කරන අය වචනේ තුල ඉන්න අය හෙට මැරුණත් මොකෝ. අපේ මරණය කියන්නේ අපි සදාකාල උරුමයේ මේ මොහොතේ උරුම කරගෙන යනවා නේද? පොඩ හිතන්නකො ක්‍රිස්තියානි කෙනෙක් වෙන එකේ තියෙන වාසිය ඒක මාරයි හොඳේ. ඒක වෙනමම මේ වචනේ කියන මහා රාතල්ලයක් හොඳේ. ඒක අපේ කට්ටිය විඳින්න නැතුව විඳවන එක ගැන තමයි මට තියෙන ප්‍රශ්නේ. තර්කයක් කරනවා තව මක්ෂසාදියත් උන්වහන්සේ පමණක් කාර්ය සම්පූර්ණ කර අසුන්ගත් බැවින් අපට බොහෝ දේ කළ මෙසියස් කෙනෙක් සිටින අතර අපගේ උරුමය හිමි විය හැකිය හැඟෙන අතරතුර පවා ඇත්ත වශයෙන්ම වඩා ආරක්ෂිත උරුමයක්. වඩා ආරක්ෂිත උරුමය මේ පදවලම තියෙන මේ උරුමය කොහොමද වට ලැබෙන්නේ කියන එක. ඔබගේ දෙමෝපියන්ගෙන් ඔබගේ පවුලයෙන් ඔබට උරුමයක් නැතුව ඉඩමට අඟලට ගහගන්න එපා. මේ සදාකාලික උරුමයක් තියෙන්නේ. ක්‍රිස්තියානිය වුණාට බලන්න ඕනේ අඟල් 3ක් එහෙට මෙහෙට වුණාම ඉඩමේ. සිරි. කට්ටි. බලන්නකො හොඳේ. වැඩි ඕනේ පාකින් එකේ ලයින් එක පොඩ්ඩක් මෙහෙට කරලා පාක් කරන්නකො. මටත් මේක කොහෙන් එනවද මන්ද? හරි. මොකද අපිට උරුමයක් තියෙනවා. මේක කරුමයක් කරන්න ඉන්නේ. නේ? උරුමයක් අයිති මිනිස්සු. 9 වෙනි ප්‍රශ්නේ. එසේනම් අපි දුක් විඳින්නේ ඇයි? ඕකේ. අපි දුක් විඳින්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? ඒකට උත්තර ලියනවා. මෙහිදී ඔවුන් අසන්නේ අපි සත්‍ය අනුගමනය කරනවා නම් අපි දුක් විඳින්නේ ඇයි? දේවල් හොඳින් සිදුවන්නේ නොවන්නේ ඇයි? ඇදහිලිවන්ත ප්‍රජාව මෙම ප්‍රශ්නෙට පිළිතුරු දිය යුතුය. හොඳ මිනිස්සුන්ට නරක දේවල් සිදුවන්නේ ඔන්න ප්‍රශ්න අපි අහන්නේ. අයියනේ අර හොඳ කෙනාම ඉක්මනින් ගියේ. 80 ගාණක් කළා තාම යන්නේ නැහැ. අර ඊට වඩා ඉන්න හොඳ മന്ത്രിවරු යනවා අම්මපා යන්නේ නැහනේ. අපි මේ ප්‍රශ්නේ අහන්නේ නැද්ද? සමහරට තරුණිය ඇක්සිඩන්ට් වෙලා මැරුණම ළමයි ඇක්සිඩන්ට් වෙලා හරි ළමයි එකපාරම කැන්සරයක් ඇදලා නැතුණාම අහන්නේ නැද්ද මේ ප්‍රශ්නේ?
උත්තර දෙන්න ඕනේ. ඇයි අපි දුක් විඳින්නේ? ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිව දාලා ගිහිල්ලාද? විශේෂයෙන්ම කැන්සර් එකක්ම හැදුනම මේ ප්‍රශ්නේ අහනවා. උත්තර කොහොමද අපි දෙන්නේ? හෙබ්‍රෙව් පොත මේ විදිහට උත්තර ලියනවා. තර්කය මොකද්ද? දෙවියන් වහන්සේ අපි අත්හරා නැති බවත් අපි යේසුස් වහන්සේ කළ දේ සහ උන්වහන්සේ ළඟා වෙන දේ ගැන ප්‍රයෝජන ගත යුතු බව. මෙතන එකම තර්කය තමයි අපිට හැදෙන ලෙඩේ ගැනවත් අපිට වෙන ප්‍රශ්න ගැනවත් කෙනෙක් නැති වෙන දේවත් නෙමෙයි. ඒ පුද්ගලයා යේසුස් වහන්සේට ළඟා වන්නේ කොහොමද කියන එක. තමයි මේ පරිච්ඡේදයේ මේ පදවල තර්ක කරන්නේ. අපිට අවශ්‍ය මාර්ගයේ සිටීමට එකිනෙකාට උදව් උපකාර කළ යුතුයි. දෙවියන් වහන්සේ වචනය කෙරේ ඇදහිල්ල උන්වහන්සේව සතුටු කරයි. අපි අවට සිටින විශාල පිරිස සමග තරංගය අපි තරඟ කරන්න ඕන. අපි යන්න ඕන මේ රේස් එක. අපි අපගේ ඇදහිල්ලේ කතෘ සහ අවසන් කරන්නා වන යේසුස් වහන්සේ දෙස බලා උන්වහන්සේ වෙතට දිව යා යුතුයි. මොක තමයි මේ පදේ වල කියන්නේ. අපි කියන්නේ යේසුස් වහන්සේ දෙස බලා ඇදහිල්ලෙන් දුවන්න කියලා. හරි ඒක තියෙන මේ පදේ ඇතුලේ. දෙවියන් වහන්සේ ප්‍රේමණීය පියකුමෙන් අප නිවැරදි කරන බවත් මතක තබා ගන්න. මෙතන වෙන්නේ අය අපි දුක් විඳින්න කියන එක නෙමෙයි. මේ තරංගේ යන්න. එයා කියන්නේ මේ දුක් විඳීම නතර කරනවා කියන. ඔබට දුකක් පැමිණෙන්නේ නැහැ කියලා හෙබ්‍රෝ කතුවරයා කියන්නේ නැහැ. එයා කියන්නේ ඒක ඔබ රේස් එකක් අභියෝගයක් විදිහට අරගෙන ඉදිරියට යන්න. අපි දන්නවා අපේ ජීවිතවල අපි දුක් විඳ අවස්ථාවන් තියෙනවා. ආය නේ කඳු නගිනවා බහිනවා. නගිනවා බහිනවා. ඒක මේ ලෝකේ හැමෝටම අදාළයි. හැබැයි හොඳට මතක තියාගන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න අපිට දෙවියන් වහන්සේම නැත්නම් සුදාත්මයන් වහන්සේගේ සහාය තිබෙනවා තීරණ කරන්න. ඒක කොච්චර අලංකාර දෙයක්ද? දසවෙනි ප්‍රශ්නේ. අපිව පැත්තකට දමා ඇත්තේ ඇයි? අපි අනන්‍යතාවය කොහොමද? ඇයි අපිව කොන් කරලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සු අපිව කොන් කරන්නේ? මේ යුදෙව්වරු ඒ කාලේ එයාලා මෙසියර්නේ යුදෙව්ව අනිත් යුදෙව්ව විසින් කොන් කිරීම ගැන තමයි ප්‍රශ්නේ. ඒකට මෙයා කියන තර්කය තමයි අපගේ අනන්‍යතාවය කිසිදු නීතිමාලාවකින් නොව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් බව. කිසිදු නීතියක් නැහැ. කරුණාවෙන් තමයි අපේ අනන්‍යතාවය තියෙන්නේ. අපිට තියෙන අනන්‍යතාවය මොකද්ද? දෙවියන් වහන්සේගේ කරුණාව. මොකුත් නෑ. මට කියන්න වෙන මොකක්ද තියෙන්නේ කියලා ප්‍රශ්නවලදී වෙන මොකද්ද අපේ ජීවිතේ තියෙන අනන්‍යතාවය? උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා සහ කරුණාව කියන එක තමයි තියෙන්නේ. හරි? එහා මේ ඇදහිලිවන්තයන් අනදෙනවා ඥානමය වශයෙන් එකම පසුබිමක සිටියද ඇදහිලිවන්තයන් නොවන අය සමග නොව ඔවුන්ගේ ඇදහිලි ප්‍රජාව සමග ඇසුරු කරන්න කියලා. හරි? ඒ කියන්නේ ඔයා ඒ කට්ටිය ඇසුරු කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකෙන් ඔයා තීරණය කරන්න එපා මේ ඒකේ තියෙන දේවල් ඔයාලට ගන්න කියනව නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ ඇසුරු කරන්න. හැබැයි ඒකේ දේවල් ඔයා ගන්න එපා. මොකද ඔයාට තියෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කරනවා. අපිට කඳවුරින් පිටත ජීවත් විය හැකි බව ඔබ දන්නවා. ඔවුන් අපිව එළවා දැමුවොත් අපිට එළිය ජීවත් විය හැකි. කඳවුර යන්නෙන් කිව්වේ මෙසියස් වහන්සේ කුරුසිය යන ගැසන ලැබූ භූමික යෙරුසලම. ඇත්ත වශයෙන්ම අපගේ මුළු ඇදහිල්ලම ආරම්භ වූයේ කඳවුරින් පිටත. එහෙම නැත්නම් මරණ ස්ථානයක නොව ජීවන ස්ථානයක. උන්වහන්සේගේ මරණය තමයි අපිට ජීවනය දුන්නේ. වෙන මොනවද අපිට තියෙන අනන්‍යතාවය? අවසාන ඉල්ලීම. මෙතනින් ඉවර කරනවා මේ පදේ. තව බොහෝ කරුණු තියෙනවා. හරි. ඔබට පුළුවන් ඒවා විවරණය කරගන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ පූජාවක් ඔප්පු කිරීම ගැන 13 15 පදේ කතා කරනවා. යහපත කිරීම සහ බෙදා ගැනීම නොසලකා යහපත කිරීම සහ බෙදා ගැනීම නොසලකා හැරීම මේද වුන් මුහුණ දුන් ගැටලුවක්. අසාධාරණ ලෙස දීපල පැහැර ගැනීම. ඉතින් කතුවරයා කියනවා ඔබට ඇත්ත එක පෑන් කෑල්ලක් ඕද ඒ බෙදා ගැනීමෙන් දෙවියන් වහන්සේ සතුට වෙන බවයි. දැන් හොඳම දේ බාධාවක් නොවි අහගන්න ඊළඟ කතාව. හරි. ඔබේ නායකයන්ට කීකරු වීම සහ ඔවුන්ට යටත් වීම ගැන 13 17 කතා කරමු. මේ පදේ හොඳට කියවන්න. මට හෙබ්‍රව් 13 17 දාන්න ස්ක්‍රීන් එකට. ප්‍රසන්ටේෂන් එකත් ඉවරයි මෙතනින්. අපි මේක හෙබ්‍රව් 13 17 වෙනි පදේ. කියවුවද ඔබ කියවගෙන දෙන්නේ රයිට් ඔන්න ආවා. අපි කියවමු. ඔබ සමග ප්‍රධානියෝ ගණන් දෙන්න සිටින්නන් මෙන් ඔබ සමග ආත්ම ගැන රැක බලා සිටිති.
ඔවුන් සුසුම් ලමින් එසේ කළොත් ඔබ සැමට අලාභ වන බැවින් සුසුම් ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරු යටත් වෙන්න. මේ අහන්න. හොඳට අහගන්න. ඔබ ඉන්න නායකයාට වඩා යමක් දන්නවා වෙන්න පුළුවන්. සමහරට ඔබ කැඳවලත් ඇති. සමහරට ඔබට දීමනා දීලා ඇති ඔහුට වඩා. ඔබට හැකියාවක් නැති. හැබැයි මතක තබා ගන්න. ඔබ දෙයක් කරනකොට ඔබේ නායකයා නොදැන එක කරනවා නම් මම කතා කරන්නේ සභාව ගැන. ඔබ රැකියාවේ කරන දේ සභාවේ නායකයාට කිවිය යුතු නැහැ. ඒ පටල ගන්න එපා. මම කතා කරන්නේ සභාවේ දේවල්, ආත්මික දේවල්. උදාහරණයක් කියන්න. ඔබ WhatsApp එකේ group වලට වචනයක් share කරනවා නම් ඔබේ නායකයා නොදැනුවත්ව ඔබ කරන්නේ හොඳ දෙයක් තමයි. හරි? හැබැයි ඔබ නායකයාගෙන් අවසරයක් නැතුව මම උදාහරණයක් කියන්නේ. ඒ දේ කරගෙන යනවා නම් මේ බයිබලයට අනුව ඔබ කීකරු කෙනෙක් නෙමෙයි. හරිද? මෙන්න මේ පද ඉතාම වැදගත්. ඔවුන් සුසුල්ලමින් බලන්න කවුද ඔවුන් කියන්නේ? නායකයන්. ඒ කියන්නේ ඔවුන් කියයි ඒක දැක්කම එයා ඕකේ එයාත් ඕකේ කරේ නෑ ඉට්ස් ඕකේ. ඒක හොඳ දෙයක් නේ කියලා. හැබැයි කවුද ඕකේ වෙන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ ඕකේ නෑ එකත් එක්ක. ඔබ කියන්න පුළුවන් මම වෙන සභාවක් දාන්න යනවා කියලා. සභාපාලකයාගේ ඕකේ කමක් නෑ. හැබැයි යා මං කොච්චර කිව්වද මේ මිනිස්සයාට කියලා සුසුම් ලෑවොත් ඔබ කරන දේ සාර්ථක වන්නේ නෑ. ඒක ඔබට සාපයක් විදිහට කැරකෙන එක කැරකෙනවාමයි. මොකද යා මේ බලන්න ඔබට සැමට අලාභයක් වෙන්න යන්නේ. අලාභයක්. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දේ කරන්නේ, වචනේ දේ කරන්නේ, බයිබලයේ දේ කරන්නේ. නමුත් මේ බයිබල් පදයට අනුව ඔහු සුසුම් ලෑවොත් කමක් නැහැ කියලා සුසුම් ලන හදකින් ඔහු කතා කරොත් යම් දෙයක් ගැන ළමයිනේ ඒක මට අලාභයක්ව රිටර්න් එනවා. කවුරු හරි නැහැ කියනවනම් මේ බයිබල් පදේ බොරු. මේක තමයි අමුවටම කියලා තියෙන්නේ මේ. I'm sorry මම දැන් ගුරුවරයෙක්ගේ ආලේපෙන් පැනලා ඉන්නේ එළියට. මම දැන් අධිකාරීත්වයකින් කතා කරන්නේ මොකද වැඩිමහල්ලෙක් විදියට. මේක මගේ සභාව. වැඩිමහල්ලෙක්ට තියෙන අධිකාරීත්වය දැනගන්න ඕන නම් දවසක උගන්වන්නම් 1 තිමොති 2 තිමොති. එදාට ඔබ දුවයි වැඩිමහල්ලට තියෙන පවර් එක කොච්චරද කියලා. සභාවක කතා කරන්න. මොකද ඒක ඇප්‍රූව් කරන්නේ දෙවියන් වහන්සේ. හොඳේ? ඒ ඔතොරිටි එක ඇප්‍රූව් කරන්නේ දෙවියන් වහන්සේ. ඒක බයිබලයේ තියෙනවා. ඉතින් හොඳට අහගන්න. හැබැයි ඔබගේ නායකයා ගිහිල්ලා ඇහුවොත් පාස්ටර් මට දෙවියන් වහන්සේ කියනවා සභාවක් කරන්න. දෙයක් කරන්න. ඔහු ප්‍රීතිමත් හදින් කිව්ව පුතා නියමයි වාව් ගිලා කරන්න කියලා. ඒක ඔබට ලාභයක්. හැබැයි ඔහු කිව්වොත් ඔහු දැනගත්තොත් මේ අහන්නේ වෙන අපි දන්නවනේ අපේ කට්ටිය යටි කුට්ටු ගේම් නේ. වෙන ගේම් තියෙනවනේ දේශපාලන පොලිටික්ස් චර්ච් පොලිටික්ස් වලට ඇවිල්ලා. නමුත් ඔහු කියයි පුත්කල නිසා කමක් නෑ කරන්න. හැබැයි කියලා ඇරියොත් එයාගේ මනසින් දෙවියන් වහන්සේ එක කරන කෙනාට අලාභයක්. I'm sorry රිදෙනවා වෙන්න පුළුවන්. මේ හෙබ්‍රෝ පොතේම තමයි තියෙන්නේ ඇට මිදුළු හිර කාලා යන්නේ කියලා මේකෙම තමයි මේ පද තියෙන්නේ. කියවනකොට අහුවේවා. හොඳේ. යන්න තමයි කියන්නේ. මෙයාට අපි සබාවක්. අපි පොත් ඉගෙන ගන්නවා දේවල් කරනවා. හරිද? මම දන්නේ මේ ගියේ මිනිස්සු ගිහිල්ලා අර මතෙව් 28 යේසුස් වහන්සේ කියන මහාඥා විශ්ත කරන්නේ කොහොමද? සකල જાතින් ගෝලය කරන. යකෝ මූම ගෝලයක් නෙමෙයි. ගිහිල්ලා අනිත් මිනිස්සු ගෝලය කරන්නේ කොහොමද? සෝරි අර යකා කියන එක ආයෙත් කියුවේ. නෑ මං අහන්නේ මන් දන්නේ දේශනා කරන්නේ කොහොමද කියලා. ප්‍රේමය ගැන. අපිට වැරදිලා තියෙනවා කොහේ හරි. එක්ක අපි ඉගෙන ගන්නවා බයිබල් විද්‍යාලයකට කියලා අපි ඩිග්‍රියක් ගැහුවා කියනවා මට පාස්ටර් වෙන්න ඕන. මාර වැඩක් නේ ඒක. ඊම කොහෙද? සභාව. අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ සභාවේ. මම දැන් හෙබ්‍රෝ පොතේ කියාගෙන ආවා උන්වහන්සේ කවුද කින්ද මන්ද කියලා. මම අවසන් කරන්නේ මේකෙන්. ඔබට රිදෙනවා වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන් කමක් නැහැ. මේක වේදනාවෙන් හරි බාර ගන්න. මේක බය විය යුතු ස්ථානයක් මේ සභාව. නායකයා ඉදිරිපිට මං කියන්නේ එයාගේ වැරදි තිබ්බොත් ගිහිල්ලා ඒක ඇක්සෙප්ට් කරන්න කියලා. ඒක එයාත් එක්ක කතා කරන්න ඕන විදිහත් මේකෙම ලියලා තියෙනවා. ඒ විදිහට කතා කරන්න.
හැබැයි යා මම කරන දෙයට මම මේ කරන බයිබල් ස්ටඩිය එහෙම නැත්නම් මම කරන්න යන දේ ගැන මෙයා අසතුටෙන් කැමැත්ත දුන්නු. තේරුමක්ම නැහැ. මම දැකලා තියෙන ගොඩක් අය පේජ් අරිනවා දානවා වීඩියෝ ටික කාලේ හොයාගන්නවත් නැහැ ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ අන්තිමට. වැටිච්ච තැනුත් නැහැ. මේ ඇත්ත. මම මේ සබාවේ අවුරුදු 12ක්. මට අවුරුදු 40ක් දැන්. අවුරුදු 20ක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුල. දැකපු දේවල් කියන්නේ අත්දැකීමෙන් කතා කරන්නේ. මට දැන් අවසර තියෙනවා අත්දැකීම ජීවිතේ භාගයක් ගෙවලා ඉන්නේ මම. ඒ නිසා අන්තිමට මම ඉවර කරනවා. ප්ලීස් ඔබගේ නායකයට කීකරුවෝ. ඔහුත් එක්ක සංවාද කරන්න. විවාද කරන්න. ඒකින් කියන්නේ ඒක වැරදි කියලා. ඒක තියාගන්න. ඒක ඔහුටත් හොඳයි මටත් හොඳයි. ඔබටත් හොඳයි. සභාවටත් හොඳයි. ඒක තා යහපත්. හැබැයි ඒකින් කියන්නේ ඔහුට විරුද්ධ වැඩ කරන්න කියලා. එයා අකමැති වුණොත් නෑ මම යාට වඩා මම ඒක නෙමෙයි කියන්නේ. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් පාස්ටර් මාලි දැන් පාස්ටර් මාලිව ගත්තේ මේ සභාවේ සභාපාලකයා නිසා. මේ එයා කපනෝ මට තලයක් නෑ. එහෙමයි කියලා. ප්‍රශ්නයක් නෑ. බයිබලයේ හැටියට එයා සුසුම් ගන්න නෑනේ. එයා ප්‍රීතියනේ මාව කපන්නේ. මට ලාභයි. ඒක යට නේ. පාස්ටර් එහෙම කරන්නේ නෑ. කරත් ඉතින් ප්‍රශ්නයක් නෑ. මේ බයිබල් පදේ හැටියට. හැපි ප්‍රීති ඔබ සතුටින්ද? ඉතින් අපි කීකරු වෙමු. අපි දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගත්තා. යේසුස් වහන්සේගේ ක්‍රියාවන් ඉගෙන ගත්තා. අපි හෙබ්‍රෝ පොතේ මහ පුදුම දේවල් ඉගෙන ගත්තා. අවසානයේට ටොකුත් කෑවා කරන්න දෙයක් නැහැ. මේක තමයි හෙබ්‍රෝ පොත. හෙබ්‍රෝ පොතේ මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපි හම්බෙමු තවත් දවසක වෙන පොතක් එක්ක. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් සමාදානයත් ඔබ සමගම වේවා.